සුබ දවසක් ළමයි. අපි ගිය සතියේ ළමයි ඔයාලගේ පටන් ගත්තා නම්බර් සිස්ටම් කියන පාඩමනේ. සංඛ්‍යා පද්ධති කියන පාඩම පටන් ගත්තා. අපි සංඛ්‍යා පද්ධති පාඩමේ ගිය සතියේ උතර කතා කරා සංඛ්‍යා පද්ධති අතර පරිවර්තන කියන කොටස සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. හරි. එතකොට දැන් අද අලුතෙන් කවුරු හරි ජොයින් වෙන කෙනෙක් ඉන්නවනම් කලින් කොටස බලන්න. මොකද කලින් කොටස බැලුවේ නැත්නම් පොඩ්ඩක් තේරෙන්නේ නැති තැන් ටිකක් එන්න පුළුවන්. හරි. මේක බලලා බලනවා නම් එහෙම බලන්න පුළුවන්. නැත්නම් මේක බලන්න කලින් අරක බලලා බලන්නත් පුළුවන් කැමති කෙනෙක්ට. එතකොට ළමයි අද අපි කතා කරන්නේ නම්බර් සිස්ටම් පාඩමේ දෙවෙනි කොටස. හරි. එතකොට මම මේ පාඩම කොටස් දෙකකට කඩා ගත්තානේ. අපි එදා කතා කරා පරිවර්තන ටික. අද කතා කරන්නේ පාඩමේ ඔයාලගේ සංඛ්‍යා පද්ධති පාඩමේ කේත ක්‍රම කියන කොටස. කෝඩින් සිස්ටම් කියන කොටස තමයි අද කතා කරන්නේ. හරි. එතකොට ළමයි ටොපික් එකක් දාගන්න කෝඩින් සිස්ටම් කියලා නැත්නම් කේත ක්‍රම. මේ හරිය ලියන්න. කේත ක්‍රම. නම් coding systems. coding systems. හරි. කියලා ටොපික් එකක් දාගන්න. හරි. ළමයි අපි මේ කෝඩින් සිස්ටම් ගැන කතා කෝඩින් සිස්ටම් කියන කොටසට එන්න වෙද්දී අපි මුලින්ම දැනගන්න බෑ මොකද්ද කෝඩින් සිස්ටම් එකක් කියන්නේ කියලා නේ. මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද කෝඩින් සිස්ටම් එකක් කියලා කියන්නේ. හරි. ළමයි අපි ගමු යමාකරි දත්ත අපි ගමු දත්ත ඔයාලා දන්නවනේ දත්ත කියන්නේ මොනවද කියලා. data. ඔයාලා දන්න දත්ත වර්ග මොනවද ළමයි? ඔයාලා දන්න දත්ත වර්ග? අපි දන්න දත්ත මොනවද? අපි දන්නා ළමයි ටෙක්ස්ට් නැත්නම් අක්ෂර කියලා කියන්නේ දත්තයක් නේ. එතකොට ආය අපිට ගන්න පුළුවන් වීඩියෝ කියලා කියන්නේත් දත්ත නේද? එතකොට ෆොටෝස් කියන්නේත් දත්තනේ. ආය අපිට ගන්න පුළුවන් දත්ත වර්ගයක් ඕඩියෝත් ගන්න පුළුවන්. හරි. ළමයි මේ ඕනෑම දත්තයක් පරිගණකය තුල නිර්මාණය වෙන්නේ කොහොමද? ඔයාලා දන්නා ළමයි අපි ඕනෑම දත්තයක් පරිගණකය තුල නිර්මාණය නැත්නම් පරිගණකය තුල ගබඩා වෙන්නේ බිංදුව සහ එක කියන විදිහටනේ. පරිගණකය තුල ඕනෑම දත්තයක් ගබඩා වෙන්නේ ළමයි බිංදුව සහ එක කියන විදිහට කියලා ඔයාලා දැන් දන්නවා. මේ වෙද්දි ඔයාලා දැන් ඒක දන්නවා. හරි. පරිගණකය තුල ඕනෑම දත්තයක් නිරූපණය කරන්නේ නැත්නම් ගබඩා වෙන්නේ බිංදුව සහ එක කියන විදිහට. හරි. එතකොට ළමයි අපිට ඔයාලට සිලබස් එකේ ඉස්සරට කතා කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් නැත්නම් මේ ටෙක්ස්ට් කියන ඒවා කොහොමද පරිගණකය තුල නිර්මාණය වෙන්නේ නැත්නම් පරිගණකය තුල ගබඩා වෙන්නේ කියන ටෙක්ස්ට් කියන ගැන විතරයි කතා කරන්න තියෙන්නේ. වීඩියෝ ගැනවත් ෆොටෝස්වත් ඔඩියෝවත් පරිගණකය තුල නිර්මාණය වෙන්නේ මොන විදිහටද කියලා කතා කරන්න නැහැ. හරි. එතකොට අපිට ඔයාලා සිලබස් එක කතා කරන්න තියෙන්නේ ටෙක්ස්ට් කොහොමද පරිගණකය තුල නිර්මාණය වෙන්නේ කියලා. හරි. එතකොට ළමයි මේ කෝඩින් සිස්ටම් එකක් කියලා දැන් හිතන්නද අපි දැන් මම කියවනේ දැන් පරිගණකයේද අපි දැන් මොනවද අපි ඉන්පුට් කරත් ඕනෑම මේ ටෙක්ස්ට් එකක් පරිගණකය ඒක අඳුරගන්නේ බිංදුව සහ එක විදිහටනේ. මොකද පරිගණකය දන්නේ නැහැනේ අකුරු. හරි. දැන් උදාහරණයක් විදිහට මම දැන් ඔයාලා ගන්නකො මේ තියෙන ඔයාලගේ කම්පියුටර් එක කියලා හිතන්නකො. මෙන්න තියෙනවා මොනිටර් එක. මේ තියෙනවා සිස්ටම් යුනිට් එක. මේ තියෙනවා කීබෝඩ් එක. මෙන්න තියෙනවා කීබෝඩ් එක කනෙක්ට් කරා සිස්ටම් යුනිට් එකට. සිස්ටම් යුනිට් එක කනෙක්ට් කරා මොනිටර් එකට. හරි. මේ තියෙන ඔයාගේ PC එක. කැතයිද නෑනේ අවුලක් නෑ. හරි. දැන් ළමයි ඔයා හිතන්න ඔයාගේ කීබෝඩ් එකේ A කියන අකුර ප්‍රෙස් කරා කියලා. ඔයාගේ කීබෝඩ් එකේ තියෙන A කියන කී එක ප්‍රෙස් කරා කියලා හිතන්න. නැත්නම් A එබුවා කියලා හිතන්න. ළමයි A එවපුවාම මේ y එක දිගේ යන්නේ A යන්නේ නෑනේ. නේ? A යන්නේ නෑනේ. y එක දිගේ යන්නේ ළමයි සිග්නල් එකන්නේ. නේ? යන්නේ සිග්නල් එක. මොකද බයිනරි සිග්නල් එකක් විතර තමයි යන්නේ. හරි. එතකොට අපි හිතමු මම උදාහරණයක් විතර මම හිතන්නම්. ඇත්තටම ඒ කියන්නේ ඔය කියන්නේ මෙතන මම උපකල්පනය කරන්න. ඒ යොබපුවම යන්නේ 0.1
1.1.1.1 කියන බයිනරි කේතය සහිත සිග්නල් එක යන්න බෑ. මොකද දැන් ඔයා හිතන්න මේකම ගියොත් එහෙම B යදපුවාම ඔයාගේ සිස්ටම් යුනිට් එක හඳුනා ගන්න බෑ. ඔයා Aද ප්‍රෙස් කරේ Bද කියලා. මොකද දෙන්නටම තියෙන එකම කේත. මොකද ඔයාගේ සිස්ටම් එක කියවන්නේ මෙන්න මේ කේතය විතරයි. හරි. මේ කේතය කියවලා තමයි හඳුනා ගන්න ඔයා මොකද්ද ප්‍රෙස් කරේ කියලා. හරි. එතකොට ඒකෙන් කියන ළමයි මේ එක එක ඉලක්කම් වලට හෝ වේවා ඔයා කීබෝඩ් එකේ ඉංග්‍රීසි අකුරු විතරක් නෙමෙයිනේ. නම්බර්ස් තියෙනවා, සිම්බල්ස් තියෙනවා, මේ වගේ කැරක්ටර්ස් තියෙනවා. හරි. එතකොට ඔයා දැන් එතකොට ළමයි මේ එක එක කැරක්ටර්ස් වලට නැත්නම් ඉලක්කම් වලට එක එක අකුරු වලට අනන්‍ය වෙච්ච සිග්නල්ස් තමයි යන්නේ ප්‍රෙස් කරපුවම. හරි. මොකද දෙන්නෙට එකම සිග්නල් එකක් තියෙන්න බෑ. එකම බයිනරි කේතයක් සහිත සිග්නල් එකක් තියෙන්න බෑ. හරි. දෙන්නෙට ඒ කියන්නේ ඒවා එකිනෙකාට අනන්‍ය වෙච්ච දේවල්. හරි. එතකොට දැන් හිතන්න දැන් ඔයාගේ කම්පියුටර් එක ගහන්නේ ඔයාගේ කම්පියුටර් එකේ මොනිටර් එක හදන්නේ වෙන කම්පැනිකින් කියලා හිතන්න. කීබෝඩ් හදන්නේ වෙන සමාගමකින්. එතකොට සිස්ටම් යුනිට් එක හදන්නේ වෙන සමාගමකින් කියලා හිතන්න. එතකොට ළමයි දැන් ඔයාගේ තිබ්බ මේ තියෙන ඔයාගේ පරණ කීබෝඩ් එක ඔයා පරණ කීබෝඩ් එක පිච්චිලා ඊට පස්සේ අලුත් කීබෝඩ් එකක් ගැහුවා. හරි. එතකොට ළමයි අලුත් කීබෝඩ් එකෙත් ඔයා A ප්‍රෙස් කරපුවාම යන්න ඕනේ ළමයි මේ සිග්නල් එකම නේ. මෙන්න මේ සිග්නල් එකම අලුත් කීබෝඩ් එකෙත් A ප්‍රෙස් කරපුවාම සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. එතකොට තමයි මේ සිස්ටම් යුනිට් එකට පුළුවන් වෙන්නේ මූව් වෙලා තියන්නේ කලින් මේ A තමයි මූව් A ප්‍රෙස් කරලා තියෙන්නේ කියලා අඳුරගෙන ආයේ A ඩිස්ප්ලේ කරන්න. හරි. නැත්තම් ඔයා දැන් අලුතෙන් ගෙනාවු එකේ A ප්‍රෙස් කරපුවාම වෙන කෝඩ් එකක් ආවොත් සිස්ටම් යුනිට් එකේ A කියලා අඳුරගන්නේ නැහැනේ. ඒ අඳුරගන්නේ වෙනත් විදිහකට. හරි. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න ඒ ප්‍රශ්නේ මගහැරව ගන්න තමයි ළමයි මේ සම්මත කේත ක්‍රම කියනව නිර්මාණය කරේ. එතකොට ඕනම කම්පැනි එකක් කම්පොනන්ට්ස් හදන්නේ මේ සම්මත කේත ක්‍රම වලට අනුව. එතකොට දැන් ඔයා මේ කීබෝඩ් එකේ A ප්‍රෙස් කරත් යන්නේ මේ සිග්නල් එක. ඔයාගේ අලුත් කීබෝඩ් එකේ A ප්‍රෙස් කරත් යන්නේ මේ කෝඩ් එක. ඔයාගේ සිස්ටම් යුනිට් එකත් එතකොට හරියට අඳුර ගන්නවා. හරි. අන්න ඔය අවශ්‍යතාවයත් එක්ක තමයි ළමයි මේ කේත ක්‍රම නිර්මාණය වුනේ. හරි. එතකොට ළමයි දැන් මේක පොඩ්ඩක් බලන්නකෝ. දැන් ඔයා මේ තියෙන data එක හරි. මේ තියෙන data. හරි. එතකොට දැන් ඔයාගේ data එක යන්නේ සිග්නල් එකක් වෙලානේ. මෙතනින් කෝඩ් එකක් වෙනවානේ. කෝඩ් එකක් වෙනවා. හරි. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ data එක විතර අපි A press කරා නම් ඒක යන්නේ කෝඩ් එකක් විදිහට. එතකොට ඒ කෝඩ් එක මොකද මෙතන කෝඩ් එක මම දාගන්න මම මේ උපකල්පනය කරන්නේ. නැත්නම් ඇත්තටම මෙහෙම නෙමෙයි වෙන්නේ. උපකල්පනය කරන්නේ. හරි දැන් ඔයා A press කරපුවාම කෝඩ් එක මේක. හරි. එතකොට මේ කෝඩ් එක දිහා බලලා අපිට අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ A කියලා. හරි. එතකොට ළමයි මේ data එක කෝඩ් එකක් වෙන එකට අපි කියනවා encoding කියලානේ. මේකට කියන ළමයි encoding කියලා. හරි. එතකොට මේ කෝඩ් එක බලලා මෙයා මොකද්ද මේ ප්‍රෙස් කරේ නැත්තම් මොකද්ද මේ ප්‍රෙස් කරේ කියලා අඳුරගන්න එකට අපි කියනවා නැත්තම් මේ ඒක එහෙම කියන්නත් බෑ. කෝඩ් එකකින් දත්තයක් අඳුරගන්න එකට අපි කියනවා decoding කියලානේ. ඒකට අපි කියනවා decoding කියලා. හරි. තේරුණාද? හරි. මේක එච්චර ලොකුට වැදගත් නෑ. හරි. මම මේක ඔයාලට සරල වෙන්න කිව්වේ. මම මේ උඩ කිව්ව ටික තේරුණානේ. ඔයා A press කරපුවාම යන්න ඕනේ කෝඩ් එක. මේ තියෙන හරි. ඔයාලට මේ ටික කිව්ව දැන් කිව්ව ටික තේරුණානේ සම්පූර්ණනේ. කවර හරි දැන් කිව්ව එකක් තේරුන්නේ නැත්නම් ආයෙ රිවයිස් කරලා ආයෙ බලන්න. හරි. නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපේ Telegram chat එකට දාන්න. හරි. මේක නෝට් එකක් දාගන්න. නෝට් එක කියලා කියන්නේ නිකන් උඩින් නිකන් දාලා සටහනක් විතර ඇඳගන්න.
මේක නම් අවශ්‍යත් නැහැ. මේකත් දැනගත්තත් කමක් නැහැ. නැත්තම් ඒක ලියා ගන්නවා නම් ලියා ගන්න ඒ ටිකත් හරි. ආයෙ පැහැදිලි කරන්න ඕනේද නෑනේ. හරිනේ. ටයිම් එක තියෙනේ ලියා ගන්න තිබ්බ. හරි. දැන් ඔයාලා මම මෙතෙන්ට දැනගන් කියව එක තේරුණානේ. අපි කේත ක්‍රම හදාගන්නේ ඇයි අපි කේත ක්‍රම නිර්මාණය කරන්නේ කියලා කේත ක්‍රම අපිට ඉගෙන ගන්න දෙන්නේ කියලා මම කියන මොකද්ද මේ කේත ක්‍රම එකක් කියලා කියන්නේ. හරි. ළමයි දැන් මම මේ කිව්ව විදිහට මෙන්න මේ හදාගත සම්මත ක්‍රමවේදය කරන කේත ක්‍රමයක් කියලා කියන්නේ. අපිට ළමයි එහෙම කේත ක්‍රම කතා කරන්න තියෙනවා ඔයාලගේ සිලබස් එකේ 4. කේත ක්‍රම 4ට වඩා තියෙනවා අපිට කතා කරන්න තියෙන කේත ක්‍රම 4යි සිලබස් එකේ. හරි. මම මේ ටික මකනවා. මේ පැත්ත තියන්න. අපිට ළමයි මුලින්ම කතා කරන්න තියෙනවා කේත ක්‍රමවල කේත ක්‍රම ටික මොනවද කියන එක පොඩි නෝට් එකක් දෙන්නද? අර නෝට් එකකුත් දෙන්න මෙහෙම දාගන්නකෝ. පරිගණකයට ආදානය කරන ඕනෑම දත්තයක් පරිගණකයට ආදානය කරන ඕනෑම දත්තයක් පරිගණකය තුල නිර්මාණය වෙන්නේ බිඳුව සහ එක බිටු රටාවෙනි. හරි. පරිගණකයට ආදානය කරන ඕනෑම දත්තයක් පරිගණකය තුල නිර්මාණය වෙන්නේ බිඳුව සහ එක රටාවෙනි. නමුත් යම් දත්ත විවිධ අවස්ථාවල විවිධ රටා මගින් නිරූපණය කළහොත් නමුත් දත්තයක් විවිධ අවස්ථාවල විවිධ රටා මගින් නිරූපණය කළහොත් නමුත් දත්තයක් විවිධ අවස්ථාවල විවිධ රටා මගින් නිරූපණය කළහොත් එය ගැටලු සහගත වේ. පරිගණකයට ආදානය කරන දත්ත නිරූපණය කිරීම සඳහා පරිගණකයට ආදානය කරන දත්ත නිරූපණය කිරීම සඳහා සම්මත ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුය. මෙසේ ආදානය කළ යුතු දත්ත නිරූපණය කිරීම සඳහා සාදාගත් ක්‍රම ක්‍රේත ක්‍රම ලෙස හඳුන්වනවා. මෙලෙස සාදාගත් ක්‍රම ක්‍රේත ක්‍රම ලෙස හඳුන්වනවා. හරි. ඊට පස්සේ අපි ලියමු අපිට තියෙන කතා කරන්න තියෙන කේත ක්‍රම අපිට මුලින්ම කතා කරන්න තියෙනවා BCD. BCD තමයි කතා කරන්න තියෙන්නේ. හරි. මොකක්ද මේ BCD කියලා කියන්නේ? ද්විමේකේතිත දශමය නැත්නම් binary coded decimal. හරි. අපි කියනවා එකට binary coded decimal. මම මාත් topic එක මකන්නම්. නැත්නම් disturb ලියන්න. binary coded decimal නේ. decimal ද්විමේකේතිත දශමය. ද්විමේකේතිත දශමය. හරි. අපිට දෙවෙනියට කතා කරන්න තියෙනවා ළමයි ASCII. අපිට දෙවෙනියට කතා කරන්න තියෙනවා ASCII. පාඩම් කරන්න එපා. ඒව අහන්නේ නැහැ එක්සෑම් එකට. American Standard Code for මෙතන ලියන්න information interchange. Information interchange කියන්නේ ස්පෙලිං හරිද? interchange code. හරි. මේ ටිකත් මම කරන්නේ.
interchange. ඊට පස්සේ ළමයි අපිට තුන්වෙනියට කතා කරන්න තියෙන මේකේ සිංහල එක ලියන්න ඕනේද? තොරතුරු හුවමාරු කිරීම සඳහා වූ ඇමරිකානු සම්මත කේත. සිංහල එක ලියන්න ඕනේද? තොරතුරු සිංහල එක ඔයාලා ලියා ගන්න ළඟ. සිංහල එක ඔයාලා ලියා ගන්න සිංහලෙන් තොරතුරු හුවමාරු කිරීම සඳහා වූ ඇමරිකානු සම්මත කේත. අපිට තුන්වෙනියට කතා කරන්න තියෙන ළමයි ABCD IC. හරි. ABCD IC. ඒකේ ලෝන් ෆෝම් එක කැතයි නේ ලිව්වා. ඊට ලස්සන ලියමු. ABCD IC මේක ළමයි අපි ප්‍රොනවුන්ස් කරනවා FCD කියලාත් අපි කියනවා. හරි. එහෙමත් ප්‍රොනවුන්ස් කරනවා නැත්නම් ABCD IC කියලාත් කියනවා. කත් ප්‍රොනවුන්ස් කරනවා. හරි. ඒතර මේකේ ලෝන් ෆෝම් එක තමයි extended binary coded decimal interchange code. මෙතන ලියනවා. decimal interchange code. හරි. ඊට පස්සේ ළමයි අපිට හතරවෙනි කතා කරන්න තියෙන කේත ක්‍රම තමයි Unicate. Unicode. හරි. Unicode. තන් Unicate. Unicate. හරි. එතකොට මේ extended binary coded decimal කියන එකේ සිංහල එක තමයි විස්කෘත බීමේ කේතිත දශමයේ හුවමාරු කේතය. අපේ අප්පු මොකක්ද බං ඒ? හරි. ඒකේ සිංහල එක ඒක හරි. හරිනේ. මෙන්න මේ කෝඩින් සිස්ටම් හතර ගැන තමයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. හරි. අපි මුලින්ම මේක නෝට් එකක් දාගන්න මේ ටික ලියාගෙන ඉවරලා මුලින්ම ටොපික් එක දාගන්න ඊට පස්සේ BCD කියලා. හරි. binary coded decimal BCD මම මේ පැත්තේ දාගන්නවා. දැන් මේක ලියා ගන්න බෑ පැත්තේ දැන් දුන්න ගේත ක්‍රම හතර පිළිවෙලට ලෝන් ෆෝම් එකත් එක ලියා ගන්න. හැබැයි මේ ලෝන් ෆෝම් එක නම් මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒවා ඉතින් අහන්නේ නැහැ. හරි අපි මුලින්ම කතා කරමු BCD. හරි. ඉතින් ලියන්න නැහැ. BCD කියලා කියන එකේ සිංහල තේරුම මොකද? ද්විමය කේතිත දශමනේ. ද්විමය කේතිත පේනවනේ මේ හරිය ලියුවා ද්විමය කේතිත දශමය. හරිනේ ද්විමය කේතිත දශමය. මේ ටික ලියාගෙන ඇති ටයිම් එක තියෙන්නේ. ලියාගෙන බලන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. ළමයි මොකද්ද මේ BCD නැත්නම් binary coded decimal කියලා කියන්නේ? ළමයි මේ BCD මේ නමේම තේරුම තියෙනවා. හරි. මම ඉංග්‍රීසියෙන් දාගන්න binary coded decimal කියලා. වෙනවද මේ හරින්ද මම අපේ අප්පෝ පේන්නේ නැහැනේ. හරි කමන්න නැහැ. හරි. ළමයි මේ BCD කියලා කියන්නේ ළමයි දශමය සංඛ්‍යා ද්විමය විදිහට නිරූපණය කරන කේත ක්‍රමයක්. හරි. ඔයාලගේ නමේම තේරුම තියෙනවා. හරි. binary coded decimal නැත්නම් ද්විමය කේතිත දශමය කියලා කියන්නේ දශමය සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා නැත්නම් දශමය සංඛ්‍යා ද්විමය විදිහට නිරූපණය කරන කේත ක්‍රමයකට. හරි. ද්විමය විදිහට නිරූපණය කේත ක්‍රමයකට තමයි අපි කියන්නේ මේ BCD කියලා. හරි. මොකද ළමයි දශමයේ සංඛ්‍යාවල තියෙන සංඛ්‍යා දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා මොනවද? දැන් ඔයාලා දන්නවා. හරි. දැන් මම අමුතින් කියන්න ඕන දන්නේ නැත්නම් කලින් රෙකෝඩින් එක බලලා එන්න වෙනවා පුතේ. හරි. මොනවද BCD මොනවද දශමයේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා? 0 1
2 3 4 5 6 7 8 9නේ නේද? 0 1 2 3 4 5 6 7 8 9. හරි. එතකොට ළමයි මේ BCD වල මේ BCD කියලා කියන්නේ 4 bit number system එකක්. හරි. ඒ sorry. වැරදුනා 4 bit coding system එකක්. හරි. බිටු 4ක coding system එකක්. ඇයි අපි බිටු 4ක් ගන්නෙ? ඇයි දැන් බිටු 4ක් ගන්නෙ? දැන් බිටු 4ක් ඇයි ගන්නෙ කියලා මම මේ හේතුවක් දැන් ඔයාලට තේරෙන්න ඕනේ. බිටු 4ක් ගන්න ළමයි මම මේ පැත්තම ගන්නවා. බිටු 4ක් ගන්න ළමයි දැන් ඔයාලට මතකද මං කිව්වා එක බිටුවකට අවස්ථා දෙකයි තියෙන්නේ කියලා. හරි එක බිටුවකට තියෙන්නේ කම්බිනේෂන් දෙකයිනේ අවස්ථා දෙකයි. බිටු දෙකකට තියෙනවා කම්බිනේෂන් 4ක්. බිටු 3කට තියෙනවා කම්බිනේෂන් 8ක්. එතකොට බිටු 4කට තියෙනවා කම්බිනේෂන් 16ක් කියලා මම ඔයාලට කිව්වා මතකද? ගිය සතියේ. හරි. එක බිට් එකකට තියෙන්නේ අවස්ථා දෙකයිනේ. 0යි 1යිනේ. බිටු දෙකකට තියෙනවා අවස්ථා 4ක්නේ. එයා 0යි 1යි 1යි 0යි sorry 0යි 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 1යි 1යි 0යි 1යි 1 වෙන්න පුළුවන් නේ 1යි 1 වෙන්න පුළුවන් නේ. දැන් මේ නම්බර් සිස්ටම් එකේ බිඳුවට අපි දැම්මොත් බිඳුව කියලා එකට එක දාන්න පුළුවන්. හරිද? එක බිට් එකේ. අපිට එතකොට මේ නම්බර් සිස්ටම් එකේ මේ දෙක විතර නිරූපණය කරගන්න පුළුවන්. එතකොට අපි බිට් දෙකක් ගත්තොත් නිරූපණය කරන්න පුළුවන්. බිඳුව නිරූපණය කරන්න පුළුවන්. එක නිරූපණය කරන්න පුළුවන්. දෙකත් නිරූපණය කරන්න පුළුවන්. තුනත් නිරූපණය කරන්න පුළුවන්. හැබැයි ළමයි අපිට ඩෙසිමල් නම්බර් සිස්ටම් එකේ ළමයි 3ට යනකම් නෙමෙයි සංඛ්‍යා 9ට යනකම් තියෙනවානේ. එතකොට ළමයි අපිට බිටු 3ක් අරගෙනත් බෑ. මොකද බිටු 3ෙන්නුත් අපිට කරන්න පුළුවන් උපරිම කම්බිනේෂන් ගාන 8යිනේ. කම්බිනේෂන් වලට සිංහලෙන් කියන මොකද්ද? සංයෝජන ගාන. සංයෝජන ගාන 8යිනේ. එතකොට මෙතන සංඛ්‍යා 8ක් නෙමෙයි මෙතන සංඛ්‍යා 10ක් තියෙනවානේ. ඒ සංඛ්‍යා 10ම නිරූපණය කරන්න ළමයි අපිට බිටු 4ක් ඕන වෙනවානේ. මොකද 3ෙන් අපිට නිර්මාණය කරන්න බෑනේ. 3ෙන් අපිට නිර්මාණය කරන්න බෑනේ. අපි තව බිටු එකක් ගන්නවා. එතකොට ළමයි දැන් ඔයාලට තේරෙනවා මේ BCD කියලා කියන කේත ක්‍රමය ළමයි 4 bit coding system එකක්. හරි. බිටු 4ක coding system එකක්. හරි. එතකොට ළමයි මේක දැන් කොහොමද දැන් මම කියවනේ බිටු 4ක coding system එකක් කියලා. මම මේ බිටු 4 ස්ථානීය වටිනාකම් 4 මෙතන දාගන්නම්. 1 2 4 8 කියලා මෙහෙම දාගන්නවා. හරි. දැන් අපි මේ බිටු 4කින් ලියන්න ඕනේ මේ දශමයේ සංඛ්‍යා ටික. හරි බිටු 4කින් ලියන්න ඕනේ. දැන් එතකොට දැන් ඔයාලා දැන් මේක දැන් මෙතන මම දැන් මේක දිවීමට හරවන්නනේ තියෙන්නේ. ඔයාලා දැන් මේක දෙක ලියලා ඒක ආයි දෙකෙන් බෙදලා එහෙම නටන්න ඕනේ නැහැ. එහෙම හරවන්න ඕනේ නැහැ. හරි. ඔයාලා කරන්න මෙන්න මෙහෙම දැන් මෙතන ස්ථානීය වටිනාකම් අපි ගන්න බිටු 4ක් හින්දා දකුණින් ඉඳන් වම් පැත්තට ස්ථානීය වටිනාකම් 4ක් ලියා ගන්න. හරි ස්ථානීය වටිනාකම් 4ක් ලියා ගන්නවා. හරි ස්ථානීය වටිනාකම් 4ක් ලියාගෙන ඊට පස්සේ අපි ඒක මෙතන නිර්මාණය කරනවා. ඒතර බිඳුව කොහොමද මෙතන හැදෙන්න ඕනේ ළමයි? බිඳුව කියලා කියන්නේ මේ ඔක්කොම බිඳුව වෙන්න එපානේ. එක කියන්නේ එක මෙතන එක තියෙන්නේ. ඒක දෙක කියන්නේ දෙක නම් දෙක තියෙන තැනට එක දාන්න බෑනේ. දෙක කියන එකට එක දාලා අනිත් එක බිඳුව ඒතරනේ. ඒතර 3 කියන්නේ ළමයි 2යි 1යිනේ 3. 2යි 1යි මේ. 2යි 1යිනේ බන් 3. එතකොට ඒ දෙකට එක දා ගන්නවා දෙකටත් එක දානවා එකටත් එක දානවා අනිත් ඒවාට බිඳු දානවා. හරි. දැන් මේ බිටු 4ක නිර්මාණය කරන්න. නැත්තම් ඔයාලට මෙහෙම කරන්න අමාරු වෙනා. මං ඉස්සෙල්ලා කිව්වා වගේම 4 පැත්තකට දානවා 4ත් දෙකෙන් බෙදනවා 4 දෙකේ 2යි ඊටු බිඳුව. දෙකත් බෙදනවා. එහෙනම් බෙදීමේ ක්‍රමයෙන් දීර්ඝ බෙදීමෙන් ක්‍රමයෙන් ලියලා එතනින් එන බයිනරි කෝඩ් එක බිට් 4කට ලියන්න පුළුවන්. එහෙම ලිව්වොත් පුතේ උඹට යනවා වෙන වෙලාවක ඔක ලියන්න. හරි. ඊට වඩා මේක ලේසි. ඒතකොට 4 කියන්නේ මේ 4 ගාවට එක දාපුවම නම් ඇතිනේ. එතන 4 නිර්මාණය කරගන්න පුළුවන් නේ. දැන් 4ට විතරක් දා ගන්නවා. එක. ඊට 5 නිර්මාණය කරගමු. 4ට එක දා ගන්න ඕනේ. එකට එක දාන්න. එතකොට 6 මේ 6. හරි. එතකොට 7 නිර්මාණය කරන්න
7 නිර්මාණය වෙන්න 4ත් 4යි 2යි කීයද 6යි 6යි 1යිනේ 7. ඒතකොට 8. මෙතන 8. එහෙනම් අනිත් ඒවා බිංදු. හරි 9 එතකොට 9 නම් 8යි 1යි. ඒතකොට මෙන්න මේක තමයි ළමයි BCD වල කෝඩින් සිස්ටම් එක. හරි BCD කේත ක්‍රම සෙට් එක තමයි මේ තියෙන. හරි කේත ක්‍රමය. එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් දැන් මම මෙතන මේ කේත ක්‍රමය හදන්න බිටු 4ක් ගත්තා නම් බිටු 4ෙන් තියෙන උපරිම සංයෝජන ගාන 16යිනේ. අයත් මෙතන දැන් පාවිච්චිලා තියෙන 10යිනේ කියලා හිතෙන්න පුළුවන් නේද ඕන කෙනෙක්ට. එතකොට නම් මේ කෝඩින් සිස්ටම් එකේ දැන් අපිට මෙතන බිටු 4ක් ගත්තා නම් බං බිටු 4ෙන් කම්බිනේෂන් 16ක් එන්න එපා. මේක ඉතුරු කම්බිනේෂන් ටික මොනවද? මම ඉතුරු කම්බිනේෂන් ටික මේ පැත්තෙන් ලියා ගන්නවා. මෙතන ඉන්න නෑනේ. දැන් අපි මෙතන 9ට නිර්මාණය කරා. එතකොට 10 හැදෙන්නේ 8ට 1යි මේ 2ට 1යි 8යි 1යි 2යි 10යිනේ. ඊට පස්සේ 11 දෙන්නේ 8යි බිංදුවයි මේක 11 ඊට පස්සේ 12 8යි 4යි 12යි 13 8යි 4යි 12යි 12යි 1යිනේ. ඊට පස්සේ 15 හැදෙන්නේ 8යි 4යි 12යි 12යි 10 11 12 13 මේ 14 එන්න ඕනේ මෙතනනේ. එතකොට දැන් අර මං කිව්වේ දැන් අපි මෙතෙන්ට බිටු 4ක් ගත්තා. හින්දා මේ බිටු 4ෙන් හදන්න පුළුවන් උපරිම සංයෝජන ගාන තමයි 16. මෙන්න මේ සංයෝජන ගානනේ. එතකොට ළමයි BCD වල භාවිතා වෙන්නේ මේ 10 විතරයි. හරි. මේ ටික විතරයි ළමයි භාවිතා වෙන්නේ. හරි. මේවා not use මේවා භාවිතා වෙන්නේ නැහැ. හරි. මේ ටික විතරයි භාවිතා වෙන්නේ. හරි. දැන් අහන්න එපා මේ ටික විතරක් භාවිතා කරන්න කියලා. මොකද ඉතින් බං 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය නම්බර්ස් 10 නේ තියෙන්නේ. අපිට මේ නම්බර්ස් 10 නිර්මාණය කරගන්න පුළුවන් නම් ඇතිනේ. ඒතකොට මේ 6 භාවිතා වෙන්නේ නැහැ. මේ සෙට් එක භාවිතා වෙන්නේ නැහැ. මේ ටික විතරයි BCD වල භාවිතා වෙන්නේ. හරි. මේක ලියාගන්න ළමයි. මේ ටික මේ ලියද්දි මේක යටටම මේ ටිකක් දාගන්න. දාගෙන ඒ ටික not use කියලා දාගන්න. මේ ටික භාවිතා වෙන ටිකට use කියලා දාගන්න. හරි. ඒ ටික දාගන්න note එකට දාලා note එකට දාලා මේක ලියන්න මේ note එකක් දාගන්න මේක 4 bit number system එකක් කියලා ලියාගන්න 4 bit number system එකක් කියලා 4 bit number system එකක් කියලා ලියාගන්න මේ ටිකත් නේ මේක යටටම ලියන්න තිබ්බනම් හොඳයි ඒ වුණාට බං ඉඩ නැහැ ලියන්න නේ කමක් නැහැ හරි ළමයි නෝට් එකක් දාගන්න මේක නෝට් එකක් දාගෙන ඉවර වෙලා ආයේ මේ මාතෘකාවක් හරියට නැත්නම් තරුවක් දාලා දාගන්න මේ 10 පාදයේ සංඛ්‍යා BCD වලට පරිවර්තනය කියලා. හරි. 10 පාදයේ සංඛ්‍යා BCD වලට පරිවර්තනය කියලා දාගන්න. BCD කියලා කියන ළමයි කෝඩින් සිස්ටම් එක. හරි. මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනනේ අපි මේ දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් කරන්නේ. ඒ හින්දා පටල ගන්න එපා. ඔයාලා 1584 අරගෙන දෙකෙන් බෙදාගෙන විනාඩි 10ක් විතර හදලා වරද්ද ගන්න එපා බොරුවට. හරි. BCD කියලා කියන්නේ කෝඩින් සිස්ටම් එකක්. හරි. අරවා පරිවර්තන. ඒ හින්දා පටල ගන්න එපා. හරි. අපි මේ BCD කියන මේ එදන්න එපා. හරි. අපි මේ BCD කියන මේ 1584 කියන 1584 කියන සංඛ්‍යාව ළමයි BCD වලින් ලියන්නේ. මම මේක චුට්ටක් ඈත් කරලා ලියා ගන්න ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න. ළමයි.
හරි. දැන් මෙතන අපි දැන් ගමු මෙන්න මේ 4 කියලා දීමේ කේතය. BCD කෝඩ් එක දීමේ කේතය කියන්නේ BCD කෝඩ් එක කියමුකෝ. BCD කෝඩ් එක. 8ට තියෙන BCD කෝඩ් එක තමයි නේද මේ? 1.3. එහෙනම් එයාගේ යටින් ලියනවා 1.3. එයාගේ BCD කෝඩ්. ඊට පස්සේ 5ත් ගිහලා බලමු. මේ තියෙන 5 එකනේ. එහෙනම් 5ට යටින් එයාගේ BCD කෝඩ් එක ලියනවා 0.1. හරි. ඊට පස්සේ 1. එකට තියෙන BCD කෝඩ් එක මොකද්ද? එකට තියෙන මේකනේ. එහෙනම් එයාගේ යටිනුත් ලියනවා එයාගේ BCD කෝඩ් එක. 0.1. හරි. එතකොට ළමයි අපිට අපේ මේ දශමයේ සංඛ්‍යාව BCD වලට පරිවර්තනය කරාට පස්සේ හම්බෙන උත්තරය තමයි ළමයි මේක. හරි. 0.1. BCD. හරි. මේක තමයි ළමයි ෆයිනල් ආන්සර් එක. හරි. තේරුණානේ? මේ එක අකුරට තියෙන යාගේ BCD වටිනාකම මොකක්ද කියලා යටින් ලියා ගන්න තියෙන්නේ. හරි සරලයි. පට්ට ලේසි. හරි. දැන් ඔයාලා හිතන්න එපා. අපි දැන් අර දීමේ වලට පරිවර්තනය කරද්දී ඔය සංඛ්‍යා පද්ධති පරිවර්තන වලට කතා කරද්දී ඔයගේ මේ ඉස්සරහින් තියෙන බින්දු මේකේ කපන්න පුළුවන් කියලා එහෙම හිතන්න එපා. මේකේ හැම බින්දු කපන්න බෑ. මේක කෝඩින් සිස්ටම් එක. මෙහෙම බින්දු කැපුවොත් එහෙම මේකේ වටිනාකම සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ හින්දා බින්දු ටික එහෙම කපන්න එපා. නැත්තම් ඔයාලා කරන්න ඕකේ බින්දු ටිකත් එක කපලා දානවා. හරි. මේ කෝඩින් සිස්ටම් එක. කෝඩින් සිස්ටම් උයි මේ පරිවර්තනය පටල ගන්න එපා. හරි. අපි ගමු උදාහරණයකට තව ගණනක් ගමුද? තව එකක් ගන්නද මම? ගන්නම් මං පොඩි එකක් ගමු අපි. 354 කියන සංඛ්‍යාව ගන්නම් උදාහරණ දෙකයි. 354. මේක ළමයි දැන් අපිට BCD වලට කොහොමද ලියන්නේ? වීඩියෝ එක ස්ටොප් කරලා නැත්තම් මේ ඔයාලා ලියන්න බලන්න මේක කොහොමද ලියන්නේ කියලා. මුලින්ම අපි ගන්නවා 4. 4ට තියෙන යාගේ BCD කෝඩ් එක මොකද්ද? 0.1 නේ. ඒතර 5ට තියෙන BCD කෝඩ් එක මොකක්ද යාගේ? 5 කියලා කියන්නේ 0.1 නේ. 5 කියලා කියන්නේ මේ. ඊට පස්සේ 3. 3ත් ගිහින් බලනවා. 3 කියන්නේ 0.2.1. 0.2.1. ඊට පස්සේ මේ ටික ඔක්කොම එකට ලියනවා. 0.1 BCD. අගට BCD කියලා ලියනවා. හරි. හරිනේ. ළමයි මෙන්න මේක තමයි ඉතින් BCD කෝඩින් සිස්ටම් එක. හරි. දැන් ළමයි අපිට 10 පාදයේ සංඛ්‍යාව BCD වලට හරවන්න පුළුවන් වගේ BCD මේ වගේ සංඛ්‍යාවක් තිබ්බොත් ඒක 10 පාදයට හරවන්නත් පුළුවන් වෙනවනේ. මම එහෙම එක්කුත් දෙන්නම් ඔයාලට. මේකම කන්න ඕනේ නැහැ. මේ ටික ලියා ගන්නකො ඊට පස්සේ දෙන්නම් ඒක. අතිනේ ලියා ගන්න. එතකොට ළමයි මේක මේ මොකද්ද BCD එකක් නේ. BCD 10 පාදයට පරිවර්තනය. BCD 10 පාදයට පරිවර්තනය. ඔයාලට තේරෙනවනේ මේ බයිනරි කෝඩ් එකේ 4කින් කියවෙන්නේ එක දශමයේ සංඛ්‍යාවක් කියලා ඔයාලට දැන් තේරෙනවා. හරි. බිටු 4කින් කියවෙන්නේ එක දශමයේ සංඛ්‍යාවක් කියලා. හරි. දැන් බලන්න ළමයි මේ 4න් දැන් මොකද්ද කියන දශමයේ සංඛ්‍යාව කියලා. හරි.
0.1යි 0.0 කියන්නේ මොකද්ද? මෙතනින් 0.1යි 0.2 නේ. 0.1යි 0.2 0.1යි 0.2. 0.1යි 0.2 කියලා කියන්නේ 4නේ. අයන මේ බිටු 4න් කියන්නේ මේ 4 කියලා නේ. මේ 4නේ කියවෙන්නේ නේ. 4 කියලානේ තියෙන්නේ. එතකොට 1.3 මොකද්ද කියන ළමයි? බලන්න 1.3 කොතනද තියෙන්නේ? 1.3 1.3 කියන්නේ 8. එතකොට මෙතනින් මේ තියෙන 8 නේ. මෙතනින් මේ නිරූපණය කරලා තියෙන 8. එතකොට 0.1 කියන එක නිර්මාණය වෙන්නේ මොකද්ද? 0.1. මේකනේ 0.1. ඒ කියන්නේ 5 මේ නිර්මාණය වෙලා තියෙන්නේ. 5 තමයි නිරූපණය කරන්නලා තියෙන්නේ මෙතනින්. හරි. 5. ඊට පස්සේ 1.2 0.3 කියන්නේ 0.3 කියන ළමයි මේ එකනේ. එහෙනම් මේ බිට් 4 එක තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒතකොට අපිට ෆයිනල් ආන්සර් එනවා 1.1584. 1.5යි 8යි 4. හරි 10 පාදයක. හරි. මම ඉතින් පාදේ දාගත්තා. ඔබ මේක පාදේ දාගන්න ඕනේ නැහැ. ඉතින් උඹලා දන්නවා නේද දැන් ඔය. අපේ ෆයිනල් ආන්සර් එනවා 1584 කියලා. හරි. දැන් ඔයාලට තේරෙනවනේ BCD කියන්නේ මොන වගේ කේත ක්‍රමයක්ද කියලා. එතකොට ළමයි මේ BCD හරි තව මේ BCD කේත ක්‍රමයේ ළමයි ඔය මේ කැල්කියුලේටර්ස් වල වගේ එහෙම තමයි යූස් වෙන්නේ. හරි. ඉලෙක්ට්‍රොනික කැල්කියුලේටර්ස් වල යූස් වෙනවා. ඉලෙක්ට්‍රොනික මොනවද ළමයි මේ ඩිජිටල් අර මොනවද කියන්නේ වෝල්ට් මීටර්ස් ඒ වගේ ළමයි මේ BCD කියන කේත ක්‍රමය යූස් වෙනවා. හරි. වෝල්ට් මීටර්ස් වල එහෙම. හරි. දැන් ඒතර ඔයාලට හිතෙන්න පුළුවන් ළමයි මේ හරි දැන් මේක නෝට් එකක් දාගන්න. අපිට ඊට පස්සේ ඔයාලට කතා කරන්න තියෙන දෙවෙනි කේත ක්‍රමය. හරි. දෙවෙනි කේත ක්‍රම සෙට් එක තමයි කතා කරන්න තියෙන්නේ. මම මේ ටික මකනවා. අපි දෙවෙනිට කතා කරන්නේ මොනවද? අපි දෙවෙනිට කතා කරන්නේ ASCII. ලයිට් බීම් වෙනවනේ එකපාර. දැන් අපිට දෙවෙනියට කතා කරන කේත ක්‍රමය තමයි ASCII. මෙතනින් දාගන්නවා මාතෘකාවම ASCII. හරි. ලොං ෆෝම් එක ලියන්න ඕනේ. ඒක මං ඉස්සෙල්ලා කිව්වනේ. හරි. ළමයි. හරි. දැන් පේනවනේ මෙතන අවුලක් නැහැනේ. අවුලක් නැහැනේ. ළමයි මේ ASCII කියලා කියන්නේ මොකද්ද? ළමයි දැන් අපි BCD වලින් නිරූපණය කරේ දශමයේ සංඛ්‍යා විතරයිනේ. අපි අපේ දශමයේ සංඛ්‍යා 10 විතර නිරූපණය කරේ. ඒ වුණාට පරිගණකවල එහෙම ළමයි භාවිතා වෙනවා නේද? පරිගණකවල බං ඉලක්කම් බිංදුව ඉඳන් 10 නම් විතර නෙමෙයිනේ. තියෙනවා මේ අකුරුත් තියෙනවානේ. ඉංග්‍රීසි වලදී අකුරුත් තියෙනවා. සිම්පල් කැපිටල් සිම්පල් A ඉඳන් Z වෙනකන් තියෙනවා. කැපිටල් A ඉඳන් Z වෙනකන් තියෙනවා. ඒ වගේම බිංදුව ඉඳන් 9ට වෙනකන් සංඛ්‍යා ටික නිරූපණය කරනවානේ බං කීබෝඩ් එකේ නේ. එතකොට මේ ASCII කියන මේ කෝඩින් සිස්ටම් එක නිර්මාණය කරේ ළමයි දශමයේ සංඛ්‍යයි ඒ වගේම අපේ කැරක්ටර්ස් අක්ෂර ඉංග්‍රීසි වලදී අක්ෂර ඒ කියන දෙකම නිර්මාණය කරන්න පුළුවන් විදිහට තමයි මේ ASCII කියන එක නිර්මාණය කරේ. එතකොට මේ ASCII කියලා කියන්නේ 7 bit ASCII කියලා කියන්නේ නිල් පැනෙන් ලියන්න 7 bit කෝඩින් සිස්ටම් එක කේත ක්‍රමය. හරි. බිටු 7ක කේත ක්‍රමය. හරි. ඔයාලා දැනගන්න ඕනේ කරුණ මේවා. හරි. බිටු 7ක කේත ක්‍රමය මේ ASCII කියලා කියන්නේ. එතකොට
ළමයි මේ බිටු 7න් අපිට හදන්න පුළුවන් අනුලක්ෂණ ගාන කීයද? දැන් අපි මං ඉස්සල්ලා කිව්වා බිටු 4කින් හදන්න පුළුවන් අනුලක්ෂණ ගාන 16ක් කියලා. හරි. එහෙනම් බිටු 7කින් හදන්න පුළුවන් අනුලක්ෂණ ගාන කීයද? ළමයි බිටු 7කින් හදන්න පුළුවන් අනුලක්ෂණ ගාන නැත්නම් බිටු 7කින් නිර්මාණය වෙන අනුලක්ෂණ ගාන characters ගාන හොයන්නේ 2 වෙනි බලයෙන්නේ නේ. 2 වෙනි බලය කියන්නේ ළමයි 128යි නේ. 2 වෙනි බලය කියලා කියන ළමයි 128යි. හරි. එතකොට ළමයි මේක ASCII කියලා කියන්නේ අනුලක්ෂණ 128ක් සහිත කේත ක්‍රමයක්. හරි. මම මෙතනින් දාගන්න අනුලක්ෂණ අනුලක්ෂණ 128ක් කියලා දාගන්න. හරි. එතකොට ළමයි අපිට මේ අනුලක්ෂණ 128ක් characters 128ක් ඇති ප්‍රමාණවත් ඉංග්‍රීසි හෝඩියේ තියෙන capital A ඉඳන් Z වෙනකන් හදාගන්නයි simple A ඉඳන් Z වෙනකනුයි බිංදු ඉඳන් 9ට වෙනකන් සංඛ්‍යා ටික කියන ඔක්කොම ටික නිරූපණය කරගන්න අපිට මේ characters 128ක් ඇති. හරි. ඒ හින්දා මේක 7 bit coding system එකක් වෙන්නේ. හරි. එතකොට මේකේ ළමයි අපි මම දාගන්නම් මේ ASCII වල තියෙන characters පොඩි වගුවක් විතර දාගන්නම්. ඔයාලත් එක නෝට් එකක් දාගන්න. ASCII character මම මෙතනින් දාගන්නම් මේ ASCII කියලා. වගුවක් විදිහට දාමු අපි මේක. ASCII characters නැත්නම් අනුලක්ෂණ කියලා දානන්නේ. අනුලක්ෂණ ඒ කෙලින් ඉරියන් දින එක තරම් බැරි වැඩක් නෑ. ඊට පස්සේ මෙතනින් දාගන්නවා ඩෙසිමල් දාගන්නවා බයිනරි බිට්ස් බයිනරි 7 bit. හරි. ළමයි මේ ASCII කියලා කියන coding system එක ළමයි නිරූපණය කරන්නේ එක එක අනුලක්ෂණ වලට අදාළ නැත්නම් එක එක characters වලට අදාළ එයාගේ decimal අගයක් තියෙනවා. හරි. ඒ decimal අගය නැත්නම් දශමයේ අගය තමයි ළමයි නිරූපණය වෙන්නේ 7 bit නිරූපණය කරන්න ඕනේ 7 bit binary code එකක් විදියට. හරි. බිටු 7ක binary කේතයක් විදියට. 32ට එක වෙන්න ඕනේ නේ 47 හදාගන්න. 32යි 16 කීයද ළමයි? 32යි මෙතන 10යි 42යි 42යි 6යි 48යි නේ. එතකොට මේ 32යි 6යි 16 කියලා කියන්නේ 48යි. අවුලක් නැහැ. නිරූපණය වෙනවා 32යි 6 16ට එක දාගත්තාම. අනිත් ඒවා ළමයි අපි බිංදු දා ගන්න ඕනේ. එතකොට ළමයි බිංදුව කියන අනුලක්ෂණය බිංදුව කියන කැරක්ටර් එක ASCII වල නිර්මාණය වෙන්නේ මේ විදිහට. හරි. හරි. බිංදුව කියන අනුලක්ෂණ ASCII වල නිර්මාණය වෙන්නේ මේ විදිහට. හරි. එතකොට එක ගන්න බලන්න ළමයි වැඩි. එක කියන ළමයි බයිනරි මේ ඩෙසිමල් වල 49. හරි. එක කියලා කියන්නේ ඩෙසිමල් වල නිකම්ම තේරෙනවා. හරි. එකට 49 නම් 2 50 කියලා තේරෙනවා. හරිද? මේ ටික යන්නේ පිළිවෙලට. හරිද? 0 1 2 3 4 5 6 7 8 9 කියලා පිළිවෙලට තමයි පල්ලට යන්නේ. හරි. එතකොට ඩෙසිමල් වලිනුත් යන්නේ 48 කියන්නේ 1 48 කියන්නේ 0 49 කියන්නේ 1 50 කියන්නේ 2 51 කියන්නේ 3 54 කියන්නේ 54 කියලා කියන්නේ 4 කියලා ඒ ටිකත් පිළිවෙලටම තමයි යන්නේ. හරි. මාරු වෙන්නේ නැහැ. හරි. එතකොට 50 කියන එක අපි කොහොමද බයිනරි වල නිර්මාණය කරන්නේ? බිටු 7කින්. කොහොමද? දැන් ඔයාලා දන්නවනේ. 32යි 16යි කීයද? 48යි 48ට තව දෙකක් ඩවනේ. අනිත් ඒවාට බිංදු දා ගන්නවානේ.
මෙන්න මෙහෙම තමයි 50 කියන එක නිර්මාණය වෙන්නේ. හරි. එතකොට 9 දැන් මං කිව්වා මේවා යන්නේ පිළිවෙලට කියලා. හරි මං 3 4 5 6 7 8 කියන ටික ලියන්නේ නැහැ. මේ මොකද මේ ලීඩ නැහැනේ ලියන්න. මං 9 කියන එක ලියා ගන්නම්. එතකොට 2 50 නම් 9 කියන්නේ කීයද? 9 කියන්නේ 57 නේ. 9 කියන එකේ ඩෙසිමල් එක. ඩෙසිමල් සංඛ්‍යා 9ට කියලා 9ට දීලා තිබ්බ ඩෙසිමල් වගේ 57. හරි. 57 කොහොමද නිර්මාණය වෙන්නේ? 48යි 48යි මෙතන 8යි කීයද? 48යි මෙතන 8යි 56යි 56යි එකයි. ASCII කෝඩ් එක හරි. ASCII කෝඩ් එක තියෙන සම්පූර්ණ මේ කෝඩින් සිස්ටම් එකේ තියෙන නම්බර්ස් ටික තියෙනවා. ඒ කියන්නේ ළමයි 65. එතකොට මේ 65 නිර්මාණය වෙන්නේ කොහොමද? 65 නිර්මාණය කරගන්න ඕනේ ළමයි බිටු 7කින්. 65 නිර්මාණය කරන්න 61 64ට එකක් 64ට එක දා ගන්න ඕනේ. අනිත් ඒවා ඔක්කොම බිඳුව මෙතන තියෙන එකටත් එක දා ගන්න ඕනේ. මොකද 61යි එකයිනේ බං 65. හරි. දැන් මෙතනත් ළමයි A B C D E F G කියලා පිළිවෙලට තමයි යන්නේ. හරිද? එතකොට A ට 65 නම් B ට 66. හරි. B ට 66. මෙතන ළමයි පිළිවෙලට තමයි යන්නේ හෝඩියත්. හරි. A ට 65යි, B ට 66, C ට 67. එහෙම Z වලට යනකල් ළමයි පිළිවෙලට තමයි එයාලට ඩෙසිමල් නම්බර්ස් හම්බෙලා තියෙන්නේ. එතකොට Z වලට තියෙන ඩෙසිමල් අගය තමයි මම ඒක විතරක් ලියන්න අනේ ටික ලියන්න ඉඩමදි හින්දා 90. හරි. ඩෙසිමල් වල තිබ්බේ 90 තියෙන්නේ. එතකොට මේ ටික ඔයා නිර්මාණය කරන්න ඕනේ බිටු 7කින්. 65නේ. 65 කියලා කියන්නේ 65 කියන්නේ ඒනේ. මටත් පැඩ පේන්නේ නැහැ බන්දේ. Z 96 නේ. 66 නිර්මාණය කරන්න කොහොමද ළමයි? ඩෙසිමල් වලින් 64ට බිඳුව තියෙන්න ඕනේ. 64යි 64යි 2යිනේ 66. එහෙනම් මේක තමයි B කියන එකේ B කියන සංඛ්‍යාව බිටු 7කින් නිර්මාණය වෙන්නේ. හරි. ඒතකොට ඔයාලට එක්සෑම් එකේදී මොකක් හරි දැන් හිතන්න ඔයාලට මම ඊට පස්සේ කියන්න ඊට පස්සේ තව ටිකකින් කියන්නම්කෝ. මේකේ සිම්පල් අකුරු කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. දැන් Z කියන 90නේ. Z බිට් 7කින් නිරූපණය කරගන්න ඕනේ. හරි. මම මේ පැත්තෙන් දාගන්නම් මේ ඉඩ නැහැනේ බෝඩ් එකේ ලියන්න. පේනවද මේ හරියට ලිව්වස්? අවුලක් නැහැනේ. හරි. එතකොට ළමයි මේ සිම්පල් A ට තිබ්බ ඩෙසිමල් අගය මොකද? සිම්පල් A ට තිබ්බ ඩෙසිමල් අගය තමයි ළමයි 97. හරි. එතකොට මේ සිම්පල් A B C D පිළිවෙලට යනවා. හරිද? එතකොට සිම්පල් B ට තිබ්බේ තියෙන්නේ 98. හරි. එතකොට සිම්පල් Z ට තියෙන්නේ ළමයි සිම්පල් Z කියලා කියන්නේ 122. 122. මොකද A B C D කියලා ළමයි පිළිවෙලට තමයි යන්නේ. හරි. මේ පැත්තේ පිළිවෙලට යනවනම් 97 කියන්නේ 98 කියන්නේ B 99 කියලා කියන්නේ C. මේ පැත්තිනුත් ඩෙසිමල් අගයවලුත් පිළිවෙලට තමයි යන්නේ. හරි. එතකොට මේ 97 බිටු 7ක නිර්මාණය කරගත්තාම 1 බින්දු 3යි බින්දුවයි මේක. හරි. ඊට පස්සේ 98 කියන්නේ 1 බින්දුවයි බින්දුවයි 1 බින්දුව. ඒතර 122 කියලා කියන්නේ 1 බින්දුවයි 1 බින්දුව. හරි. පේනවනේ? පේන්නේ නැහනේ. කමක් නැහැ. ඔයාලට තේරෙනවනේ මේක දශමයේ සංඛ්‍යාව බිටු 7කින් ලියන්න තේරෙනවනේ B මේ විදිහට. හරි. දැන් ඔයාලට ළමයි එක්සෑම් එකේ ආවොත් මොකක් හරි ප්‍රශ්නයක් මේ ටික මකන්න. එක්සෑම් එකේ මොකක් හරි ප්‍රශ්නයක් આવොත් ඔයාලට මෙන්න මේ වචනය ලියන්න කියලා ASCII වලින් මොකද්ද? අපි මේක ලියමු බිට් කියන සංඛ්‍යාව. බිට් කියන සංඛ්‍යාව ASCII වලින් ලියන්න આવොත් කියලා හිතන්නකෝ. එතකොට ළමයි ඔයාලට
මේ වගුව දෙනවා. හරි. මේ වගුව හරි මේ වගුවේ තියෙන අනුලක්ෂණ දෙකක් අගයන් දෙකක් හරි දෙනවා. A කියන්නේ 65 කියලා හරි දෙනවා. හරි. A 65 නම් ඔයා දන්නවනේ B කියන්නේ 66නේ. B කියන්නේ 66නේ. එතකොට B ට තියෙන B බිටු 7කින් ලියන්න ඔයා දන්නවනේ. B බිටු 7කින් ලියන්න. එතකොට මෙතනින් දා ගන්නවා B කියලා කියන්නේ එයාගේ දීමේ සංඛ්‍යාව ඊට පස්සේ ලියනවා. හරි. ඊට පස්සේ ඔයාලට සිම්පල් i නිර්මාණය කරන්න තියෙන්නේ. හරි. ඔයාලට එක්සෑම් එකේ දෙන ASCII කෝඩ් එකේ ඔයාලට දෙනවා සිම්පල් මොකක් හරි අකුරකුත් දීලා තියෙනවා. හරි. සිම්පල් අකුරකුත් දීලා තියෙනවා. ඒ හින්දා මේ වගු පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයා එතනිනුත් i කියලා තියෙන කීයේ i සිම්පල් i කියන්නේ කීවෙනි ඩෙසිමල් අගයේද කියලා බලලා ඒක බිටු 7කින් නිරූපණය කරලා ලියන්න ඕනේ. හරි. teeth එහෙම ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒක තමයි ෆයිනල් ආන්සර් එක. තේරෙනවනේ? සාමාන්‍ය MCQ එක කරලා හොත් තමයි අහන්නේ ඔය වගේ එක. හරි. මේක තමයි ASCII කියලා කියන්නේ මේකට තමයි. වැඩි සීන් එකක් නැහැ. මේ වගු පාඩම් කරන්න ඕනේ නැහැ. හරි. මෙතන වෙන concept එක තේරුණා නම් ඇති. දැන් මෙහෙම මේ ටික දීලා තිබ්බොත් මේක බිටු 7කින් ලියන්න ඕනේ කියලා මතක තිබ්බනම් ආවට ඇතිය. එතකොට ළමයි මේ ASCII 1960 ඉඳන් 1990 විතර වෙනකන් තිබ්බ පරිගණක වල භාවිතා කරා. හරි. පරිගණක වල තමයි භාවිතා කරේ ASCII. පරිගණක වල පර්සනල් කම්පියුටර්ස් වල පාවිච්චි කරා. මට මතකද 1960 හරි 1963 හරි තමයි මේක මේ IBM කම්පැනි එකෙන් හඳුන්වලා දුන්නේ. IBM කම්පැනි IBM පරිගණක වල තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට තමයි මේකේ පුළුවන් නිර්මාණය කරන්න ඔයාලා දැනගන්න ඕනේ කරුණ තමයි මේක නිර්මාණය කරන්න පුළුවන් අක්ෂර ඊට පස්සේ සංකේත ආය සිම්බල්ස් නේ විශේෂ තව කැරක්ටර්ස් ටිකක් තියෙනවා ඒ ටික මේ නිරූපණය කරන්න පුළුවන්. හරි. එතකොට මේක 7 bit කෝඩින් සිස්ටම් එකක් කියලා මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ අනුලක්ෂණ 128ක් නිර්මාණය කරන්න පුළුවන් කියලා දැනගන්න ඕනේ. හරි. ඒ ටික විතරයි ඉතින් දැනගන්න ඕනේ. වෙන මොකුත් දැනගන්න අවශ්‍ය නැහැ. ඔයාලට නම් පොයින්ට් එකක් විදිහට මම කියන්න දෙය ටික. නෝට් එකට මෙහෙම දාගන්නකො මේක. එක්දස් 963 දී IBM පරිගණකවල හඳුන්වා දෙනු ලබයි. 1963 දී ANSI මගින් IBM පරිගණකවල හඳුන්වා දී ඇත. සාමාන්‍ය සංකේත නිරූපණය සඳහා භාවිතා කරයි. දෙවෙනි පොයින්ට් එක තමයි සාමාන්‍ය සංකේත නිරූපණය සඳහා භාවිතා කරයි. ඊට පස්සේ යටින් 1 2 3 කියලා චූටියට දාගෙන ලියා ගන්න සංකේත අක්ෂර විශේෂ කියලා දාගෙන විශේෂ සිම්බල්ස් වලට. හරි. සෑම සංකේතයක්ම බිටු 7කින් නිරූපණය කරයි. ඊළඟ පොයින්ට් එක සෑම සංකේතයක්ම බිටු 7කින් නිර්මාණය කරයි. හරි. සෑම සංකේතයක්ම බිටු 7කින් නිරූපණය කරයි. ඊළඟ පොයින්ට් එක උපරිම සංකේත ප්‍රමාණය 128යි. උපරිම සංඛ්‍යා නැත්නම් උපරිම සංකේත ප්‍රමාණය 128කි. ආය ඊට පස්සේ පොයින්ට් එකක් දාගන්න අක්ෂර රේඛීය පටිපාටියක් භාවිතා කරයි. මොකද්ද රේඛීය පටිපාටිය කියන්නේ? මෙන්න මේ අක්ෂර ටික පිළිවෙලට යන ටික නේ. බිංදුව ඉඳන් 9ට යන පිළිවෙලට තමයි තියෙන්නේ. A ඉඳන් B C D A ඉඳන් Z වලට යනකනොත් පිළිවෙලට තියෙන්නේ. ඒකට තමයි ඔය කියන්නේ මේක. ඒක තමයි කියන්නේ මේ රේඛීය පටිපාටියක් භාවිතා කරනවා කියලා. හරි. තරුවක් දාලා ලියා ගන්න අක්ෂර රේඛීය පටිපාටියක් භාවිතා කරයි. ඊට පස්සේ ආය පොයින්ට් එකක් දාගන්න නවීන කේත ක්‍රම සමග ගැලපේ. නවීන කේත ක්‍රම සමග ගැලපේ. හරි. ඒක ටික දාගත්තාම ඇති. භාවිතා වෙලා තියෙන්නේ කම්පියුටර්ස් වල තමයි මේක භාවිතා වුණේ. 1990ට එනකම් වගේ භාවිතා කරා. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ අපේ තුන්වෙනි කෝඩින් සිස්ටම් එක EBCDIC. හරි. මම මේ ටිකම කන්නම්.
කාට හරි මම කියනවා වේගය වැඩි නම් නැත්නම් කියවනවා වේගය වැඩි නම් මේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න මේ ඉතින් දැන් මොකක් කර නෝට් එකක් කියන නෝට් එකක් නම් මේ පිටිපස්සට අරන් හරි බලන්න නැත්නම් මේ ඉක්මනින් මකනවා වැඩි එහෙමනම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න පස්සේ නෝට් එක හදා ගන්න දාලා කොහොමද නෝට් එක අතින් ලියද්දි තමයි ඔළුවට මතක හිටින්නේ අපේ තුන්වෙනි කේත ක්‍රම තමයි EBCD IC EBCD IC හරි පේනවනේ මේ හරියෙන් EBCD IC ලොං ෆෝම් එක ලියන්න ඕනේ නැනේ මම ඉස්සර ලොං ෆෝම් එක දුන්නා නේ ආයෙ පාරක් ලියන්න ඕනේ නැනේ ළමයි මේ EBCD IC කියලා කියන්නේ ළමයි කලින් අපේ ASCII වලට වඩා ටිකක් ලොකු කේත ක්‍රමයක්. හරි. මේ EBCD IC කියන්නේ ළමයි බිටු 8ක කේත ක්‍රමයක්. හරි. බිට් 8ක කේත ක්‍රමයක්. මේක භාවිතා කරලා තියෙන කොහෙද විශේෂයෙන්ම ළමයි මේ EBCD IC ඔය මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල එහෙම තමයි යූස් කරේ. හරි මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල එහෙම තමයි යූස් කරේ. එතකොට ළමයි මේක බිටු 8ක කේත ක්‍රමයක්. හරි. එතකොට මේකේ නිර්මාණය කරන්න පුළුවන් අනුලක්ෂණ ගාන කීයද? දැන් බිට් ගාන දන්නවනේ අනුලක්ෂණ දන්නා. හරි. බිට් ගාන දෙකේ බාලයක් විතර ලියුවාම අපිට අනුලක්ෂණ ගාන ඉන්නේ නේ. මේක ළමයි අනුලක්ෂණ 256ක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. හරි. අනුලක්ෂණ 256ක් නිරූපණය කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ASCII වලට වඩා ලොකු මේ කෝඩින් සිස්ටම් එකක්. හරි. මම මේකෙත් ලියන්නද කොහොමද කෝඩින් සිස්ටම් එක කියලා වගුවක් ගහ ගන්නද ඉස්සල්ලා වගේ. අනුලක්ෂණ එතකොට මෙතන දානවා hexadecimal 8-bit binary දාමනේ. හරි. ළමයි. දැන් මම ඔයාලට මතකද ASCII වල කිව්වා අනුලක්ෂණ වලට අදාළ එක අනුලක්ෂණ වලට අදාළ වෙනම ඩෙසිමල් අගයක් තියෙනවා කියලා. ළමයි මේ EBCD IC කියන ක්‍රමවේදෙදී එක අනුලක්ෂණ වලට දීලා තිබ්බේ ඩෙසිමල් අගයක් නෙමෙයි. හරි. එක අනුලක්ෂණ නිරූපණය වෙන්න දීලා තිබ්බ එක අනුලක්ෂණ වලට හෙක්සාඩෙසිමල් අගයක්. 16 පාදයේ සංඛ්‍යා. හරි. හෙක්සාඩෙසිමල් අගයක් තමයි දීලා තිබ්බේ. ASCII වල තිබ්බේ ඩෙසිමල් අගයක්. ඒ එක අනුලක්ෂණ වල දීලා තිබ්බේ ඩෙසිමල් අගයක්. හැබැයි EBCD IC වල දීලා තිබ්බේ එක අනුලක්ෂණ වලට හෙක්සාඩෙසිමල් අගයක්. හරි. අපි ගමු අනුලක්ෂණ කැරක්ටර්ස් එකක් මේකෙත් කැපිටල් AB කියලා ගමු අපි. කැපිටල් A කැපිටල් B කියලා ගමු. දෙවෙනි එක ළමයි මේ කැපිටල් A කියන්නේ හෙක්සාඩෙසිමල් වලින් C1. දැන් කොහොමද මම C1 කියලා දන්නේ? මම C1 කියලා දන්නේ ඔයාලගේ පොතේ තියෙනවා මේක. හරි. ඔයාලෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ එක අනුලක්ෂණයට අදාළ හෙක්සාඩෙසිමල් අගය හරි දෙනවා. හරි. එතකොට B කියලා කියන්නේ C2. C කියලා කියන්නේ C3. D කියලා කියන්නේ C4. හැබැයි
හොඳට මේක මතක තියාගන්න. ළමයි දැන් S කියවලා නම් A කියන්නේ C1, B කියන්නේ C2, C කියන්නේ C S කියවලා නම් ළමයි A B C D කියලා කියන එක ළමයි අනු ඒ කියන්නේ පිරිවලට තමයි තිබ්බේ. ඒ කියන්නේ පිරිවලට තමයි A B C D E F G කියලා ඉංග්‍රීසි හොඩිය පිරිවලට තිබ්බේ. පිරිවලට තමයි ආර ඊට පස්සේ ඩෙසිමල් ආගෙනුත් දීලා තිබ්බේ. හැබැයි මේ EBCDIC කියලා මේ මුල් ටික විතරයි මෙහෙම ABCD කියලා පිරිවලට යන්නේ. යටට ගියාපුවා මට මතක විදිහට G වලින් හරි I වලින් හරි මේක ආයි මික්ස් වෙනවා. හරි. ඒ කියන්නේ සංඛ්‍යා එතනින් පළේ තියෙන ඉංග්‍රීසි අකුරු මික්ස් වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඒක අර ඉංග්‍රීසි හොඩි පිළිවෙලට නෙමෙයි තියෙන්නේ. යටට යන්න. එතකොට මේ පැත්තෙන් තියෙන මේ C1 C2 C3 C4 ඒ යගේනොත් යටදී වෙනස් වෙනවා. හරි. ඒ හින්දා කලබල වෙන්න එපා. ඔයාලට ප්‍රශ්නයක් ඇහුවොත් මේකෙන් අනිවාර්යයෙන්ම එයාට අදාළ හෙක්සඩෙසිමල් ලගේ අනිවාර්යයෙන්ම දෙනවා. හරි. ඒ හින්දා කලබල වෙන්න අවශ්‍ය නැහැ. හරි. දැන් ඔයාලා දැනගන්න ඕනේ මේ හෙක්සඩෙසිමල් එක බයිනරි විදිහට ලියන්න. දැන් මගෙන් අහන්න එපා කොහොමද ලියන්නේ කියලා. හෙක්සඩෙසිමල් කොහොමද බයිනරි කරන්නේ කියලා නේද? 16 පාදේව දෙකේ පාදෙන් ලියන්නේ කොහොමද කියලා අහන්න එපා. දැන් ඒව දන්නේ නැත්තම් අපි කලින් වීඩියෝ එකේ කියලා දුන්නානේ කොහොමද මේ 16 පාදයකත් දෙකේ පාදෙට හරවන්නේ කියලා. හරි. ඔයාලට ඕන නම් වෙනම පැත්තකින් ලියලා ලියන්නත් පුළුවන්. එච්චර ඕනේ නැහැ. ඔයාලට මේක කෙලින්ම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. 16 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදෙට හැරෙන්න බෑ. 8 bit binary එකක් විදියට දෙකේ පාදෙට හැරෙද්දි දැන් උරුණා වම් පැත්තට කොටස් දෙක කර තියෙන්න ඕනේ. එයාගේ ස්ථානික වටිනාකම් හතරක් නේ. එක මයි ටික උඩින් දා ගන්නම්. ඔයාලට කියවන්න ලේසි වෙන්න. 1 2 4 8 1 2 4 8 ළමයි C1 C කියන්නේ මොකද්ද? හෙක්සාඩෙසිමල් වලින් C කියලා කියන්නේ A කියන්නේ 10නේ. B කියලා කියන්නේ 11නේ. C කියන්නේ 12නේ. හරි C කියලා කියන්නේ 12. හරි. ඒකවල අපි මෙතන 12 නිර්මාණය කරගන්න ඕනේ. 12 නිර්මාණය කරන්න 8යි 4යිනේ 12. අනිත් ඒවා බිංදු. හරි. ඊට පස්සේ මෙතන මේ එකනේ එක මෙතන නිර්මාණය කරගමු. එක නම් මෙන් තියෙන එකනේ. එකට එක දාගත්තා. අනිත් තුන බිංදු. A කියන අනුලක්ෂණේ EBCDIC අගේ තමයි මේ 1යි 1යි බිංදු 2යි බිංදු 3යි 1යි බිංදු 3යි 1. හරි. එතකොට B කියලා කියන්නේ C2 නේ. C කියලා කියන්නේ 12නේ. මේ තියෙන්නේ C ඊට පස්සේ 2නේ. 8යි 4ටත් බිංදුව 2ට 1 1ටත් බිංදුව. එයාගේ හෙක්සාඩෙසිමල් ලගය බයිනරි කරපුවාම බිට් 8කින් ලියුවාම එනාගේ තමයි මේ තියෙන්නේ. එන කේතේ තමයි මේ තියෙන්නේ. හරි. C කියන්නේ C3 C කියන්නේ 12 තුන නිර්මාණය කරන එක දාන්න ඕනේ 1ටයි 2ටයි. හරි. අනිත් දෙක බිංදු. හරි. ඊට D කියලා කියන C4 නේ. එතනත් 12 හදා ගන්න ඕනේ. හරි. එහෙනම් 12 දාන්න 4යි 8යි එක ඒවා දාගත්තා. ඊට පස්සේ 4 හදා ගන්න. මෙතන 4 කෙලින්ම තියෙනවා. 4ට එක දාගත්තා. අනිත් බිටු බිංදුව. හරි. EBCDIC වල මේ එක එක අනුලක්ෂණ වල EBCDIC කේතේ තමයි මේ තියෙන්නේ. හරි. ඒවට අනිවාර්යෙන් එක්සෑම් එකේදී මොකක් හරි අකුරක EBCDIC වලට පරිවර්තනය කරන්න දුන්නොත් ඒ වගේ අනිවාර්යයෙන්ම මේ ඒක ඒක අනුලක්ෂණ වලට අදාළ හෙක්සාඩෙසිමල් ලගය හරි දෙනවා. හරි. ඒවල හෙක්සාඩෙසිමල් ලගය දීලා තිබ්බොත් ඔයාලා දැනගන්න ඕනේ ඒක බිටු 8කින් බිටු 8 බයිනරි වලට හදා ගන්න. හරි. ඒක ඔයාලා දැනගන්න ඕනේ. මෙච්චරයි ළමයි මේ EBCDIC කේතරම අපිට කතා කරන්න තියෙන්නේ. මේක භාවිතා වුණේ ළමයි විශේෂයෙන්ම ඔය මේ IBM ලගේ මේන් ෆ්‍රෙන්ඩ් කම්පියුටර්ස් වල හැම මේ පාවිච්චි වුණා. හරි. IBM කම්පැනි එකෙන් හදපු ඔය මේන් ෆ්‍රෙන්ඩ් කම්පියුටර්ස් වල හැම මේ EBCDIC භාවිතා වුණා. මේක නෝට් එකක් දාගන්න. හරි. හැබැයි ළමයි මේ අනිවාර්යයෙන්ම මේක බිටු 8 කේත ක්‍රමයක්. බිටු 8න් හදන්න පුළුවන් අනුලක්ෂණ ගන්න නැත්නම් නිර්මාණය කළ හැකි සංඛ්‍යා ප්‍රමාණය 256 කියලා නම් දැනගන්න ඕනේ. ඕවා නම් අහනවා. ඕවා දැනගන්න ඕනේ. හරි. ඇතිනේ මම මකනවා. ලියා ගන්න බැරි කෙනෙක් හිටියා නම් SSR ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අපේ අන්තිම කෝඩින් සිස්ටම් එක අපිට කතා කරන්න තියෙන
මොකක්ද අපිට අන්තිම කෝඩින් සිස්ටම් එක. යුනික් එතන ඉතුරු වෙලා තියෙන්නේ. යුනික් එතවල නා යුනිකෝඩ් ටොපික් එක දාගන්න යුනික් ඒද. හරි ළමයි දැන් ඔයාලට මතකනේ අපි කම්පියුටර්ස් වල භාවිතා කරා 1990 විතර වෙනකන් ASCII. හරි. එතකොට ළමයි ASCII වල නිර්මාණය කරන්න පුළුවන් උනේ අනුලක්ෂණ 127යිනේ. ඒ 127 අතරේ අපිට නිර්මාණය කරගන්න පුළුවන් වුණා ඉංග්‍රීසි හෝඩියේ අකුරු ටික. හරි. කැපිටලුයි සිම්පලුයි. ආය දශමයේ සංඛ්‍යා බිංදුව ඉඳන් 10ට වෙනකන් බිංදුව ඉඳන් 9ට වෙනකන් සංඛ්‍යා ටික නිරූපණය කරගන්න පුළුවන් වුණා. ඒ වුණාට ළමයි මේ තාක්ෂණයේ දියුණු වෙනවත් එක්ක ඉංග්‍රීසි විතර නෙමෙයිනේ. කියන්නේ තාක්ෂණයේ දියුණු වෙනවත් එක්ක ඒවා හැම රටකම තාක්ෂණයේ දියුණු වෙනවානේ. එතකොට මේ පරිගණක හැම රටකම වගේ භාවිතා වෙද්දී මිනිස්සුන්ට තව අවශ්‍යතාවය වෙනවා ළමයි මේ ඉංග්‍රීසි අකුරු විතරක් නෙමෙයි. අනිත් රටවල වල ලියන්න පුළුවන් භාෂා ටිකත් පරිගණකය තුළ නිර්මාණය කරගන්න. හරි. උදාහරණයක් විදිහට දැන් අපේ සිංහල භාෂාව වුණත් පරිගණකය තුළ නිර්මාණය කරගන්න හේතුනේ මේ යුනිකෝඩ්. හරිද? පුළුවන් මේ යුනිකෝඩ් හින්දා. එතකොට දැන් මේ ලෝකේ ළමයි භාෂා ගොඩක් තියෙනවානේ. එතකොට මේ භාෂා ඔක්කොම ටික නිරූපණය කරගන්න ටිකක් විශාල මේ ගොඩක් ටික නෙමෙයි ගොඩක් විශාල මේ කේත ක්‍රමයක් හදන්න ඕනේ වුණා. එහෙම හදපු කේත ක්‍රමයක් තමයි යුනිකේත කියලා කියන්නේ. හරි. එතකොට මේ යුනිකේත ළමයි යුනිකෝඩ් කියන්නේ බිටු 16ක බිටු 16ක කේත ක්‍රමයක්. හරි. බිටු 16ක කේත ක්‍රමයක්. එතකොට මේ කේත ක්‍රමයෙන් ළමයි අපිට නිර්මාණය කරගන්න පුළුවන් වුණා උපරිම අනුලක්ෂණ ගාණක් අනුලක්ෂණ ප්‍රමාණය 216 වෙනි බලය හදාගන්න පුළුවන් වුණ අනුලක්ෂණ ප්‍රමාණය තමයි 65536ක් අපිට අනුලක්ෂණ නිර්මාණය කරගන්න පුළුවන් වුණා. හරි බිටු 16. මේ බිටු 16න් අපිට අනුලක්ෂණ නැත්තම් කැරක්ටර්ස් 65536ක් නිරූපණය කරගන්න පුළුවන් වුණා. මේ 65536 හොඳටම ඇති අපිට ලෝකේ තියෙන භාෂා ටික නිරූපණය කරගන්න ඇති වුණා. හරි. ඔක්කොම භාෂා ගැන ලියන්න පුළුවන් ඔක්කොම භාෂා ටික. හරි. දැන් ඔයාලා මතක ජපානය එහෙම දන්නවනේ. ජපානයේ කෝඩිම තියෙනවනේ 3ක්ද කොහෙද? එතකොට සෑහෙන අකුරු ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ඔක්කොම මේ නිර්මාණය කරගන්න පුළුවන්. අපේ සිංහල භාෂාව උනත් නිරූපණය කරගන්න පුළුවන් වුණා. නිරූපණය කරේ මේ නිරූපණය කරගන්න පුළුවන් වුණා. හරි. එතකොට දැන් බය වෙන්න එපා මේ කිහිම දැන් අහන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද එහෙම අහන්නේ නැහැ. මොකද ඔයාලට බිටු 16කින් ලියන්න බෑනේ මේ. කියන්නේ පට්ට සංකීර්ණයි එහෙම ලිව්වා. ඒ හින්දා ඔයාලා මේ යුනිකේත කියන එක දැනගන්න ඕනේ. මේක බිටු 16ක කේත ක්‍රමයක්. මේකෙන් නිරූපණය කරගන්න බලන්න උපරිම අනුලක්ෂණ ප්‍රමාණය 65536 65536 කියලා. හරි. එතකොට ළමයි ඔය මෑත කාලේ ළමයි ඔය අපි පාවිච්චි කරන ඉමෝජිස්. ඒ ඉමෝජිස් වලත් ළමයි මේ පරිගණකය තුල නිරූපණය වෙන්නේ බිංදුව සහයක විදිහටනේ. ඒ ඉමෝජිස් ළමයි මේ යුනිකේත වලින් නිරූපණය කරගන්න පුළුවන් වුණා. හරි. ලෝකේ තියෙන ගොඩක් භාෂා වගේම මේ ඉමෝජිස් වගේ දේවලුත් අපිට නිරූපණය කරගන්න පුළුවන් වුණා මේ යුනිකේත වලින්. හරි. මේක කරන පොඩි නෝට් එකක් දෙන්නන්නේ. හරි. පොයින්ට් වශයෙන් ලියා ගන්න. ලොව සියලු භාෂා නිරූපණය කරයි. හරි. ලොව සියලු භාෂා කියන්නත් බෑ ලියන්න පුළුවන් සියලු භාෂා. කබන්නේ සියලු භාෂා කියලා ලියා ගන්නකො. බිටු 16ක කේත ක්‍රමයකි. දෙවෙනි පොයින්ට් එක බිටු 16ක ක්‍රියත ක්‍රමයකි. බිටු 16ක කේත ක්‍රමයකි. බිටු 16 නිරූපණය කර හැකි උපරිම සංකේත ප්‍රමාණය 65536යි. බිටු 16 නිරූපණය කරගත හැකි උපරිම සංකේත ප්‍රමාණය 65536යි. තව පොයින්ට් එකක් දාලා ලියා ගන්න.
යුනිකේත භාවිතා කිරීමේදී ඇස්කි ගබඩා කිරීමට වැය වෙන ඉඩමෙන් දෙගුණයක්ද? යුනිකේත භාවිතා කිරීමේදී ඇස්කි ගබඩා කිරීමට වැය වෙන ඉඩමෙන් දෙගුණයක්ද? ඇස්කි ක්‍රියාත්මක කිරීමට වැය වෙන මතකයෙන් දෙගුණයක්ද? ඇස්කි ක්‍රියාත්මක කිරීමට වැයවන්නා වූ මතකයෙන් දෙගුණයක්ද? ඇස්කි සම්ප්‍රේෂණයේදී ගතවන කාලය මෙන් දෙගුණයක්ද? ඇස්කි සම්ප්‍රේෂණයේදී ගතවන කාලය මෙන් දෙගුණයක්ද ගත වේ. හරි. ඊට පස්සේ තව පොයින්ට් එකක් දාලා ලියා ගන්න. පරිගණකය සහ ලෝක විසර වියමනය. මොකද්ද මේ ලෝක විසර වියමනය කියලා කියන්නේ? මොකද්ද මේ ලෝක විසර වියමනය කියන්නේ? මොකද්ද මේ ලෝක විසර වියමනය කියන්නේ? ඔයාලා දන්නවනේ ලෝක විසර වියමනය කියලා කියන්නේ World Wide Web කියන එක. www කියන එක. World Wide Web වල www. ඊට පස්සේ මොකක් කරේ ගහන්නේ? ඉන්ටර්නෙට් එක සර්ච් කරද්දි. ඒක තමයි මේ ලෝක විසර වියමනය කියලා කියන්නේ. හරි. පරිගණකය සහ ලෝක විසර වියමනය තුල අක්ෂර ගබඩා කිරීමේ සම්මත ක්‍රමයකි. පරිගණකය සහ ලෝක විසර වියමනය තුල දත්ත ගබඩා කිරීමේ සම්මත ක්‍රමයකි. දත්ත ගබඩා කිරීමේ සම්මත ක්‍රමයකි. ඔය ටික දැනගත්තා නම් හොඳටම ඇති. හරි. හරි. අපිට තව කතා කරන්න තියෙනවා දැන් අපි කේතක්‍රම කියන කේතක්‍රම හතරම කතා කරලා ඉවරයි. ඔයාලගේ සිලබස් එකේ තියෙන. අපි දැන් අපිට කේතක්‍රම ටික කතා කරලා ඉවරයි. අපිට තව මේකේ තව කොටස් පොඩි කොටස් වගේ තිබ්බ කතා කරන්න. අර මේ storage device capacity ඒ වගේ අර හයිරාකි එක නිකන් පිළිවෙල කතා කරේ නෑ නේ අපි. data storage capacity ටික එහෙම කතා කරේ නෑනේ. අපි ඒ ටිකත් කතා කරලා ඉවර කරමු. එතකොට සම්පූර්ණ පාඩම අද ඉවරයි. අපි ඒ ටිකත් කතා කරමු නේ. ළමයි මාතෘකාවක් දාගන්න දත්ත ආචායන ධාරිතාවය. හරි. දත්ත ආචායන ධාරිතාවය. storage device storage data storage capacity. දත්ත ආචායන ධාරිතාවය. ධාරිතාවය මේ දාන නෙවෙයිනේ. දත්ත ආචායන ධාරිතාවය. data storage capacity. හරි. ළමයි මොනවද මේ දත්ත ආචායන ධාරිතා කියලා කියන්නේ? හරි. ළමයි මිනිස්සුන්ගේ දැන් ජීවීන්ගේ කුඩාම ඒකකය මොකද්ද? දාලා විද්‍යාවේ දන්නවා ජීවීන්ගේ කුඩාම ඒකකය කියන්නේ සෛලය කියලා කියන්නේ. ජීවීන්ගේ කුඩාම ඒකකය මොකද්ද? සෛලයනේ. හරි. එතකොට ජීවීන්ගේ කුඩාම ඒකකය සෛලය. එතකොට පරිගණකයේ කුඩාම ඒකකය මොකක්ද? පරිගණකයේ කුඩාම ඒකකය තමයි ළමයි බිටු කියලා කියන්නේ. බිට්. පරිගණකයේ කුඩාම ඒකකය තමයි ළමයි බිට් කියලා කියන්නේ. හරි. ජීවීන්ගේ කුඩාම ඒකකයේ දැන් අපි සෛලය වගේ පරිගණකයේ කුඩාම ඒකකයේ බිටු. හරි. ස්ටෝරේජ් එක විතර නැත්නම් එහෙම හිතන්න ඕනේ නැහැ. සෛලය පැත්තකට දාමුකෝ. ළමයි අපි බරමයින ඒකක මොනවද? මිලිග්‍රෑම්
ග්‍රෑම් කිලෝග්‍රෑම් නේ. ඒ වගේ ළමයි අපේ මේ කම්පියුටර් එකේ කැපැසිටි වලත් විවිධ මට්ටම් තියෙනවා. හරි විවිධ ධාරිතාවලට විවිධ මට්ටම් තියෙනවා. මේ උදාහරණයක් විදිහට ග්‍රෑම් මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් විදිහට. හරි. ඒ වගේ අපේ ස්ටෝරේජ් කැපැසිටි වලත් තියෙනවා සම්මත කැපැසිටි. හරි. ධාරිතාවයන් වලට අදාළ මේ කැපැසිටි තියෙනවා. හරි. එතකොට ඔයා දන්නවා දැන් පරිගණකයේ කුඩාම ඒකකය තමයි බිටුව. හරි. එතකොට ළමයි දැන් අපි බිට් 8ක් කියලා කියන්නේ ළමයි බිටු 8ක් කියලා කියන්නේ ළමයි බයිට් එකයි. හරි. බිටු 8ක් කියලා කියන්නේ ළමයි බයිට් එකයි. පරිගණකයේ තියෙන කුඩාම ඒකකයේ 8යිනේ. පරිගණකයේ තියෙන කුඩාම ඒකකයේ බිට් කියන එකනේ. එතකොට ළමයි මේ බිට් කියන ඒ වගේ 8ක් බිටු 8ක් බයිට් එකයි. හරි. ඕක නිකන් ඔයාලා තේරුම් ගන්න සරල විදිහට අර ඔයාලා දන්නවනේ මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් අතර තියෙන සම්බන්ධය දන්නවනේ ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් 1යි දන්නවනේ අන්න ඒ සම්බන්ධය වගේම තමයි. හරි. බිටු 8 බයිට් එකයි. හරි. ඒතර ළමයි මේ බයිට් 1024ක් බයිට් 1024ක් ළමයි කිලෝබයිට් එකයි. හරි. මේ ඒකක හරි කිලෝබයිට් එකයි. කිලෝබයිට් එකයි. හරි. කිලෝබයිට් වල අපි ලියන KB කියලා ලියන්නේ නේ කිලෝබයිට්. එතකොට ළමයි කිලෝබයිට් 1024ක් කිලෝබයිට් කිලෝබයිට් 1024ක් මම සමාන කිරීම දාගන්නනේ. කිලෝබයිට් 1024ක් අතරයි 1024ක් ළමයි මෙගාබයිට් එකයි 1 MB. මෙගාබයිට් එකයි. හරි. එතකොට මෙගාබයිට් 1024 ගිගාබයිට් එකයි. ගිගාබයිට් කියන්නේ GB නේ. එතකොට ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි. අපේ ඔය PC එකේ එහෙම සාමාන්‍යයෙන් දැන් ඔය තියෙන ලැප්ටොප් වල හැමත් එන්නේ ටෙරාබයිට් එකනේ නේ. GB ඔය 500 GB hard එකක් තියෙනවා ටෙරාබයිට් hard එකක් තියෙනවා. එතකොට ළමයි මේ ටෙරාබයිට් 1024 1024 පෙටාබයිට් එකයි. පෙටාබයිට් වල සංකේතය MB PT. හරි. PB පෙටාබයිට් එකයි. හරි. ළමයි මේ ටික තමයි සම්බන්ධතා ටික. හරි. ඒ වගේම තව එකක් තියෙනවා ළමයි මේ ඒක මම මෙතනද මේ තව සම්බන්ධයක් තියෙනවා මෙතෙන්ට එක ලියන්න ඕන මම ලිව්වේ නැහැ ඒක එතන ලියුවොත් කැත වෙන හින්දා බයිට් 4ක් කියන්නේ ළමයි බයිට් 4ක් කියලා කියන්නේ
නිබල් එකයි යා. මෙතන ලියන්න. බිට් 4ක් කියලා කියන ළමයි එකයි නිබල්. හරි. හරි. බිට් 4ක් කියලා කියන්නේ එකයි නිබල්. ඒ කියන්නේ මේකෙන් භාගයක් එන්නේ නිබල් එකයි. මම ඒකයි මෙතන ලියුවේ නැත්තේ. මෙතන ලියන්න පුළුවන්. ලියුවේ නැත්තේ මේ සම්බන්ධ මේ ලස්සන දින සම්බන්ධතාවය කැඩෙන හින්දා ඒක මෙතන දැම්මත් හරි. ඒකයි ඒක වෙනම ලියුවේ. නැත්තම් මේ ටික මේ ලස්සන දින නෙමෙයි වා. 8 බිට් 8ක් කියලා කියන්නේ බයිට් එකයි. බයිට් 1024ක් කියලා කියන්නේ කිලෝබයිට් එකයි. කිලෝබයිට් 1024ක් කියලා කියන්නේ මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1024ක් කියන්නේ ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1024ක් කියන්නේ ටෙරාබයිට් එකයි. ටෙරාබයිට් එකක් 1024ක් කියලා කියන්නේ පෙටාබයිට් එකයි. ඒ ලස්සන දෙන සම්බන්ධතාවය කැඩෙන හින්දා මම මේක වෙනම ලිව්වා. මේ බිට් 4ක් කියලා කියන්නේ එකයි නිබල්. හරි. මෙන්න මේවා තමයි ළමයි data storage capacity. මේවා නිකන් අර ග්‍රෑම් මිලිග්‍රෑම් අතර තියෙන සම්බන්ධය. අන්න ඒ වගේ සම්බන්ධයක් මේක. හරි. පරිගණකයේ තියෙන කුඩාම ඒකකයේ මොකක්ද කියලා දැක්කොත් කුඩාම storage capacity එක ගත්තොත් ඒ තමයි බිට් එක. හරි. බිටුව. හරි දැන් GB කුඩාම එකේ නේ. GB ගේ කුඩාම එකකේ අපි සෛලය කියනවා වගේ තමයි ඒක. හරි. අපි ළමයි තව ඊට පස්සේ තියෙන කතා කරන්න උපාංගවල ධාරිතාවය. හරි. උපාංගවල ධාරිතාවය. උපාංගවල ධාරිතාවය. මගන්නම නේද මේ ටික. හරිනේ. අපි කතා කරමු අපිට මම මේ ටික මකන්නම්. හරි. ඊට පස්සේ ළමයි ටොපික් එකක් දාගන්න උපාංගවල ධාරිතාවය. හරි. උපාංගවල ධාරිතාවය. ඒ බාහිර උපාංගවල ධාරිතාවය. හරි. ළමයි අපිට මෙතන උපාංගවල ධාරිතාවය ගැන කතා කරලා ඉතින් කතා කරන්නේ මතක උපාංගවල ධාරිතාවය ටොපික් එකක් දාලා මාතෘකාව දාගෙන ඉරලා නෝට් එකක් දාගන්න. පොඩි කී පොයින්ට් එකක් විදිහට මතක උපාංගවල ධාරිතාවය එකිනෙකට වෙනස් වන්නේ මතක උපාංගවල ධාරිතාවය එකිනෙකට වෙනස් වන්නේ මතක උපාංගවල ධාරිතාවය එකිනෙකට වෙනස් වන්නේ එම උපාංග සාදා ඇති තාක්ෂණය හා ඒවායේ එම උපාංග සා බලපුවම ළමයි අපි කුඩා එකේ ඉඳන් විශාල එකට හරි මේ ටික ලියාගෙනමු කුඩා එකේ ඉඳන් විශාල එකට කියන පිරිවර ලියාගෙනමු හරි ළමයි කුඩාම දත්ත ධාරිතා ඒ කියන්නේ මෙමරි ඩිවයිස් එක තමයි රෙජිස්ටර්ස් ළමයි. ඔයාලා දන්නවනේ රෙජිස්ටර්ස් කියන්නේ මොනවද කියලා. රෙජිස්ටර්ස් කොහෙද තියෙන්නේ? ඔය CPU එකේ එහෙම තියෙනනේ. අපේ CPU එක ඇතුලේ එහෙම තියෙන රෙජිස්ටර්ස්. ඒක තමයි මේ
කුඩාම මේ අපේ මතක ධාරිතාවය කියන්නේ ඔව් මතක උපාංගවල කුඩාම එක තමයි රෙජිස්ටර්ස් මෙමරි ඩිවයිස් වල. මේ නේ උපාංග වල ධාරිතාවය නැතුව නිකන් මෙමරි ඩිවයිස් වල ධාරිතාවය කියලා දැම්ම කමක් නෑ. රෙජිස්ටර් මතකය සාමාන්‍ය ළමයා රෙජිස්ටර් එක කැපැසිටි එක 1 KB වගේ තමයි කිලෝබයිට් එකක් විතර වගේ තමයි. හරි. අපේ දෙවෙනිටම විශාල එක තමයි විශාලම නෙමෙයි. ඔව් දෙවෙනිට විශාල කුඩාම එක නෙමෙයි. ඊට පස්සේ තියෙන එක තමයි නිහිත මතකයනේ. නිහිත මතකය නැත්නම් ඔකම තමයි මේ කියන්නේ අපි මේ සංචිත මතකය කියලා. නිහත මතකය. සාමාන්‍ය මේ නිහත මතකය ළමයි කිලෝ මෙගාබයිට් දෙකක් 2MB ඉඳන් සාමාන්‍ය වේදනාව 32MB වගේ මේ දාලා වශයෙන් ඊට පස්සේ ළමයි විශාල එක නිහිත මතකයකට වඩා විශාලයි සංයුක්ත තැටි. සංයුක්ත තැටි. සංයුක්ත තැටි කියන්නේ මොකද ළමයි? CD එක. ඔයාලා දන්නවනේ CD. CD තමයි සංයුක්ත තැටි කියන්නේ. සාමාන්‍ය සංයුක්ත තැටියක් ළමයි 450MB ඉඳන් 4.9 GB ඉඳන් 9 GB විතර එනවා. හරි. පුතේ ඔන්න ඊළඟට තමයි පුතේ සිලබස් එකේ කෙලවගෙන තියෙන්නේ. හරි. දැන් සංඛ්‍යාංක බහුවිධ තැටියට වඩා විශාලයි කියලා දීලා තියෙන්නේ පුතේ ROM එක. හරි. සසම්භාවී මේ සසම්භාවී නෙමෙයි මොකද්ද මේ read only memory එක. හරි. read only memory කියන්නේ මොකද්ද? ROM එකනේ. ROM එක. ROM එක එන්නේ නැහැ. හරිද? මොකද ROM එක මේ GB ගණන් විශාල නැහැ ROM එක. හරිද? ROM එකේ මොනවද වෙන්නේ? ඔයා දන්නවනේ පරිගණකයේ ස්ටාර්ට් කරන්න අවශ්‍ය නැත්නම් පරිගණකයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඔය BIOS කියන ක්‍රමලේඛක මේ විධාන ටික එහෙම තමයි තියෙන්නේ ඔය මේ ROM chip එක ඇතුලේ. මේ ROM එක මේ GB ගණන් නැහැ. හරි. හැබැයි මේකේ මේ දීර්ඝ විශාලම එක තමයි අපි දන්නවා සසම්භාව්‍ය ප්‍රවේශ මතකය. හරි. සසම්භාව්‍ය ප්‍රවේශ මතකය කියන්නේ මොකද්ද? random access memory නේ. සසම්භාවී කියලා එහෙම කියනවා. ප්‍රවේශ මතකය. අපි RAM එක කියන්නේ මේ කරනේ. සාමාන්‍ය RAM එකක් කීයක් විතර වෙනවද? කොච්චර කැපැසිටි එකද? 1GB ඉඳන් සාමාන්‍යයෙන් පරාසය 64GB නේ. වගේනේ. හැබැයි දැන් 128GB වෙනකන් සපෝට් කරන මදර්බෝඩ් තියෙනවානේ RAM. හරි මම දන්නේ නැහැ 128GB RAM ෆිසිකල් ගන්න තියෙනවද කියලා. 64GB නම් දැකලා තියෙනවා. 64GB නම් තියෙනවා ගන්න. සපෝට් කරනවා කියලා දන්නවා 128GB වෙනකන්. ඊට පස්සේ තමයි සිලබස් එකේ වරද්දගෙන තියෙන්නේ මේ සිලබස් එකේ තියෙන read only memory එක කියලා. හරි මම නම් දැකලා නැහැ GB ගන්න read only memory ROMs. පතන ඒකට කියන අපි මොකද්ද ලියලා තියෙන්නේ? පතන මාත්‍ර මතකය. පතන මාත්‍ර මතකය කියලා කියන්නේ ROM එකටනේ. ROM එකට. මම නම් දැකලා නැහැ GB ගණන් ROM. සිලබස් එකේ මෙතන පතන මාත්‍ර මතකයේ තියෙන හින්දා මම ලියන්නම් ඒක නිල් පාටින් එතෙන්ට. ඊට පස්සේ ළමයි විශාල එකට දාන්නවා අපි සැනලි මතක. සැනලි මතක කියන මොනවද? සැනලි මතකය. ෆ්ලෑෂ් ඩිවයිස් නේ. ෆ්ලෑෂ් ඩිවයිස් පෙන් අපි පාවිච්චි කරන සාමාන්‍ය එක්කුත් 1GB ඉඳන් 64GB 54GB නෙමෙයි අර AliExpress එකේ හේවනා මේ 1TB පෙන් ඉඳන් තියෙනවා. ඇත්තද බොරුද නේ 1TB පෙන් ඉඳන් තියෙනවා අර AliExpress එකේ හේවන. ඒ සාමාන්‍ය අපි දාමු 64 කියලා පරාසෙ දාමු. පොතේ දීලා තියෙන විදියට. මොකද ඉතින් ඔයාලා සිලබස් වල පොතේනේ ඉතින් ප්‍රශ්න අහන්නේ.
එහෙනම් පොතේ තියෙන විතර දාන්න. ඊට පස්සේ ළමයි විශාලම එක තමයි අපේ hard disk දෘಢ තැටි. දෘಢ තැටි hard disk. සාමාන්‍ය hard disk තියෙනවානේ GB 100 වගේ ඉඳන් 1 terabyte වගේ නේ 4 tera දැන් 4 terabyte වගේ නේ අපි දාමු 4 terabyte කියලා 4 TB නැත්නම් 6 TB දාමු 4 TB වගේ දාමු. ඊට පස්සේ ළමයි පරිගණකයේ කියන්නේ මේ මතක උපාංග වල තියෙන විශාලම ස්ටෝරේජ් එක තමයි නැත්නම් විශාලම මේ ස්ටෝරේජ් ඩිවයිස් එක තමයි මොකද්ද? චුම්බක පටි මැග්නටික් ටේප් චුම්බක පටි සාමාන්‍ය චුම්බක පටි ළමයි 1 TB වගේ ඉඳන් තියෙනවා ඒ 185යි TB වගේ. TB 185ක් වගේ තියෙනවා. මේ ටික තමයි ළමයි උපාංග වල ධාරිතාවය අනුව small to large. මේ ටික නෝට් එකක් දාගන්න. හරිනේ. දැන් අපි දන්නවා මේ ස්ටෝරේජ් ඩිවයිස් වල මෙමරි නැත්තම් මෙමරි ඩිවයිස් වල ස්මෝල් ටු ලාර්ජ් කොහොමද පිළිවෙල එන්නේ කියලා. හරි. දැන් අපි මේක ළමයි වේගය අනුව අපි මේක මේ හදමු. වේගය අනුව කොහොමද මේ slow to fast වේගය අනුව මේ එන්න ඕනේ පිළිවෙල මොකක්ද කියලා අපි දැන් බලමු. මේකම පාවිච්චි කරන්න මේ ටික ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් නම් මේක මේ පැත්ත ෆාස්ට් මේ පැත්ත ගමු ස්ලෝ කියලා. එතකොට මේකෙන් වෙනස් වෙන්න ඕනේ පිළිවෙල මේකේ මේවා එන්න බෑ මෙතනට. YouTube. ඒවා ළමයි උපාංගවල වේග බලපුවාම පරිගණකයේ තියෙන වේගවත්ම ස්ටෝරේජ් මේ කැපැසිටි එක නැත්තම් මෙමරි යුනිට් එක තමයි රෙජිස්ටර්ස්. හරි. රෙජිස්ටර්ස් ප්‍රමාණයෙන් කුඩා වුණාට වේගෙන් වැඩිම එක. හරි. වේගෙන් වැඩි. ඒතර නිහිත මතකයත් එහෙම තමයි. ඊට පස්සේ තුන්වෙනිට එන්නේ තමයි RAM එක සසම්භාව්‍ය ප්‍රවේශ මතකය. එතකොට ළමයි හතරවෙනියට වේගවත්ම එක ROM එක read only memory. පොත් දෙකට කියන සිංහල වචනේ මේ පතන මාත්‍රනේ. පතන මාත්‍ර මතකය. ඊට පස්සේ ළමයි පස්වෙනියට විශාල එක තමයි විශාල මේ වේගවත්ම මෙමරි ඩිවයිස් එක තමයි සැනලි මතකනේ. සැනලි මතකය. සැනලි මතකයට වඩා ස්ලෝ
ඊට පස්සේ DVD සංඛ්‍යාංක හරි චුම්බක පටි හරි මේ ටික නෝට් එකට දාගන්න පිළිවෙලට ස්ලෝ ටු පාස් වේගයත් එක්ක කොහොමද තියෙන සම්බන්ධය කියලා වේගය වැඩිම දැන් මම කර එක්සෑම් එකේ තිබ්බත් වේගය වැඩිම මොක මේ මතක ධාරිතයි නැත්නම් වේගය වැඩිම එක පිළිවෙලින් තියෙන විරක් ගහන්න කියලා ඔයාලා මේ ටික මතක තියෙනවනේ වේගයෙන් වැඩිම එක තමයි රෙජිස්ටර්ස් ඊට පස්සේ නිහිත මතකය ඊට පස්සේ අසම්භාව්‍ය ප්‍රවේශ මතකය ඊට පස්සේ පතන මාත්‍ර ROM එක ඊට පස්සේ සැනලි ෆ්ලෑෂ් ඩිවයිස් ඊට පස්සේ සංඛ්‍යාංක බව DVD ඊට පස්සේ චුම්බක තැටි හරි චුම්බක පටි ඊට පස්සේ ළමයි මේ තව මේක තියෙනවා මිල අඩු එකේ ඉඳන් මිල වැඩි එකකට නම් කරලා හරි වර්ග කරලා තියෙනවා මිල අඩු එකේ ඉඳන් මිල වැඩි එකට බිටු එකක් සඳහා වැය වෙන මුදල බිටු එකක් සඳහා වැය වෙන මුදලත් එක්ක මුදල අනුව මේ වර්ග කරලා තියෙනවා ඒකත් මම මේ පැත්තෙන් ලියන්නම් රෙජිස්ටර් මේක ඔයාලා ලියා ගන්නකො එතකොට මම මේ ටික ලියන්න රෙජිස්ටර් මෙතෙන් ලියුවත් පේනවද ඔවනේ නියරි ලියන්න එතකොට හරිනේ ළමයි කරන්ට් එක එකපාර මේ හරි එතකොට දැන් මම මෙතන කතා කර හිටියේ වේගය අනුව කොහොමද මේ ස්ටෝරේජ් කැපැසිටි වල නැත්නම් මෙමරි ඩිවයිස් වල
වේගය අනුව කොහොමද පිළිවෙල කියලානේ. එතකොට ළමයි මේ බිටුවක් සඳහා වැය වෙන මුදල හරි. බිටුවක් සඳහා වැයවන මුදල බිටුවක් සඳහා වැය වෙන මුදලත් එක්ක ළමයි මුදල අඩුම ගානින්ද වැඩි මුදලක් යනකම් මේ පිළිවෙල තමයි ළමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මිල අධිකම මතක කැපැසිටි එක තමයි රෙජිස්ටර්ස් කියලා කියන්නේ. රෙජිස්ටර්ස් කියලා කියන්නේ මිල වැඩිම මතක ඒකකය. හරි. රෙජිස්ටර්ස් කියලා කියන්නේ මිල වැඩිම මතක ඒකකය. හරි. එතකොට මේ ටිකත් නෝට් එකට දාගන්න. එතකොට මිල අඩුම මතක ඒකක විදිහට ගන්න පුළුවන් අපිට මේ සංයුක්ත තැටි. හරි. CD වගේ තමයි මිල අඩුම ඒවා මිල අඩුම මේ විදිහට ගමන්න පුළුවන් අපිට මේ සංයුක්ත තැටිය. හරි. මේ දෙක කොටස් දෙකක් පටල ගන්න එපා. හරි. බිටුවක් සඳහා වැය වෙන මුදලත් එක්ක මේ විදිහට තමයි පිළිවෙල එන්නේ. හරි. වැඩිම ඒ කියන්නේ බිටුවක් සඳහා වැය වෙන වැඩිම මුදලක් කියන්නේ රෙජිස්ටර් එකකට, ඊට පස්සේ නිහිත මතකයට, ඊට පස්සේ RAM එකට, ඊට පස්සේ ROM එකට, ඊට පස්සේ චුම්බක පටි සැනිලි මතක ඒ පිළිවෙලට තමයි එන්නේ. හරි. මේවා අමුතින් කියලා දෙන දෙයක් නැහැ. ඉතින් මේවා මේ පාඩම් කරගන්න තමයි තියෙන්නේ. හරි. ළමයි එතකොට අපි සම්පූර්ණයෙන්ම නම්බර් සිස්ටම් පාඩම අධිකර කරානේ. අපි සති දෙකෙන් සම්පූර්ණ නම්බර් සිස්ටම් පාඩම එක ඉවර කරා. ඔයාලගේ එක්සෑම් එකට ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක මම PDF එකක් හදලා දාන්නම්. මේ පාඩමෙන් සම්පූර්ණ අහලා තියෙන ප්‍රශ්නයි මගේ ප්‍රශ්න එකතු කරලා PDF එකක් දාන්න අපේ Telegram channel එකට. කවුරු හරි Telegram channel එකට join වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒකට join වෙන්න. ඒ වගේම chat group එකකට දාන්න. ඔයාලට මොකක් හරි පාඩමේ doubt එකක් තියෙන තැනක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙන තැනක් තිබ්බොත් ඔයාලට එකෙන් අහන්න පුළුවන්. හරි. නැත්නම් මගේ WhatsApp එකේ මම නම්බර් එක දාලා තියෙනවා මේ පැත්තෙන්. ඒකට හරි මැසේජ් එකක් දාලා ඔයාලට මොකක් හරි doubt එකක් තියෙන තැන ඔයාලා අහන්න පුළුවන්. doubt එකක් තියෙන තැන මොකක් හරි තියෙනවා නම් අහගන්න පුළුවන් මගෙන්. හරි. එතකොට ළමයි අපි සංඛ්‍යා පද්ධති පාඩම අපි සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. හරි. theory A to Z සම්පූර්ණ ඔක්කොම කතා කරා. හරි. පාඩමේ දැනගන්න තියෙන ඔයාලට දැන් සංඛ්‍යා පද්ධති පාඩමෙන් අහන ඕනේ ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන් ඉන්න ඕනේ. දැනුත් බෑ කියලා කියන්නේ නම් ඒක ඔයාගේ වැරද්දක්. හරි. දැනුත් බෑ නම් ඒක ඔයාගේ වැරද්දක්. හරි. ඒ හින්දා සම්පූර්ණයෙන්ම ඔයාලට ලියන්න පුළුවන් ඉන්න ඕනේ. හරි. අපි ළමයි දැන් ලබන සතියේ දැන් අද බදාදානේ මේ සතියේ අපි සිකුරාදා ක්ලාස් එක තියෙනවානේ. සිකුරාදා අපි අලුත් පාඩම් පටන් ගන්නවා ලොජික් ගේට්. අපි සිකුරාදා ලොජික් ගේට් පුළුවන් උපරිම කරු. මං ලොජික් ගේට් උත් කරන්න හිතන් ඉන්නේ සති දෙකකින් හෝ තුනකින්. දෙකකින් තමයි ඒ කියන්නේ එක සතියෙන් දවස් දෙකකින් හෝ තුනකින් තමයි කරන්න හිතන් ඉන්නේ. බලමු.